සියලුම සහෝදර සහෝදරියන්ට සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින අපි මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදියට කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය දෙවන විලුම පිළිබඳව කතා බහක් කියන මේ දේශන මාලාවේ නවවෙනි පරිච්ඡේදයේ වෙන චොදවන ලද ප්‍රාග්ධනයේ සමස්ත පිරිවැටුම පිරිවැටුම් චක්‍ර කියන කොටස තමයි අද අපිට කතා කරන්නලා තින්නේ. අවුරුදු එකමාරක් තිස්සේ කාල් මාක්ස් සහෝදරයා විසින් රචිත ප්‍රාග්ධනය පළමු විලුම කෘතිය අවසන් කරමින් ඒ පිළිබඳව සමස්ත විග්‍රහයක් කරමින් ඒ දේශන මාලාව ඉතාම විජයග්‍රහී ලෙසට අවසන් කරපු ව්‍යාපාරයක් විදියට මාක්ස්වාදී විශ්වවිද්‍යාලය හඳුනා ගන්න පුළුවන්. එවැනි දේශන මාලාවක් කරපු දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳව ඉතා ඉහළ පුතුල ප්‍රාමාණික දැනුමක් සහිත මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ අනිල් රාජකන්න සහෝදරයාට අපගේ ස්තුතිය පුද කළ යුතුයි. ඉතින් කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධන දෙවන විලුම මේ නවවෙනි පරිච්ඡේදය වෙන අද දවසේ ලෝකයේ ගත්කල්හි මානව ශිෂ්ටාචාරයේ වනසිමින් අධිරාජ්‍යවාදීන්ගේ සහ ප්‍රාග්ධන ඒකාධිකාරීන්ගේ උමනා මත බහුජාතික සමාගම් කත්්‍යපාධිකාරී සංවිධාන ඒකාධිකාරී සමාගම් ප්‍රාග්ධන ඒකාධිකාරී බහුජාතික සමාගම් අධිරාජ්‍යවාදීන්ගේ ධනපති පැලන්තියන් විසින් ලෝකය වනසමින් සිටින මොහොතක තමයි අද අපි ලැබින් සිටින්නේ. එක තැනක දරිද්‍රතාවය, වේදනාව, මන්දපෝෂණය, අසමානතාවය වර්ධනය වෙන අතර, විරකියා වර්ධනය වෙන අතර අනිත් තැන තුල ප්‍රාග්ධනයේ සමුච්චකරණය කරණයමින් රාශිභූතගතකරණය කරමින් ලෝකෙන් අතර ජාතින් අතර වෛරය ඇති කරමින් පන්ති ભેද ඇති කරමින් ධනවාදයේ විසින් දවන්ත විනාශයක් සිදු කරමින් සිටිනවා. මෙන්න මේ පිළිබඳව ලෝකයට නව අදහසක් දුන් චින්තකයෙක් ලෙස කාල් මාක්ස් සහෝදරයා ඇතුළු මාක්ස්වාදී සාහිත්‍යයේ සියලුම දාර්ශනිකයන්, සියලුම දේශපාලන ආර්ථික විද්‍යාඥයන්, සියලුම මාක්ස්වාදීන් විදියට අද දවසේ අපි ප්‍රාග්ධනයේ කෘති පිළිබඳව නැවතවත් වටේකින් මේ සාකච්ඡාව ආරම්භ කරා. ඉතින් අපි දන්නවා මේ ලෝකේ විශ්වයේ මේ දින මූලිකම ප්‍රශ්නෙට මූලිකම හේතුව මෙන්න මේ ප්‍රාග්ධන කියාවලිය. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊටාම් විශේෂ වෙච්ච ඊටාම් ප්‍රාමාණික දැනුමක් සහිත මෙන්න මේ සම්බන්ධයෙන් සමාජගත කර යුතුයි, නිර්ධන පන්තියේ අධ්‍යාපනයේ දී යුතුයි, ඒ සමාජගත කර යුතුයි කියන ස්ථානයේ සිට මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදිහට අප අද දවසේ මේ දේශනේ අපි සමාජයට, නිර්ධන පන්තියට, කම්කරු පන්තියට, පීඩිත මහජනතාවට ලබා දිය යුතුයි කියන තැන ඉඳලා තමයි මේ දේශනේ ආරම්භ කරන්නේ. ඉතින් හැමදාම වගේ මදත් ඊටාම නොයෙකුත් දුෂ්කරතා, කම්කටොළු බාධක මැද්දේ කොපමණ වැඩ ප්‍රමාණයක් තිබ්බත් මේ දේශනේ අනිවාර්යයෙන්ම කර යුතුයි කරමු කියන අපගේ මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳව දේශක මාක්ස්වාදී විශ්වවිද්‍යාල නියෝජ්‍ය කරමින් එන අපගේ ආදරණීය අනිල් රාජකන්න සහෝදරයාට දැඩි සහෝදරාත්මක ආරාධනා කරනවා මේ දේශනේ අදත් වෙනද වගේම කරන් යන ලෙස. අනිල් සහෝදරයා ඔබටයි මේ ආරාධනාව. බොහොමත්ම ස්තුතියි නිමේෂ් සහෝදරයා. අත වශයෙන්ම මේ මාක්ස්වාදී විශ්වවිද්‍යාලයේ අර මේ සහෝදරයා පැහැදිලි කරා වගේ අපි සෑහෙන විශාල ජයග්‍රහණයක් ලබලා තියෙනවා. අත වශයෙන්ම නවීන තාක්ෂණය හරහා මේ අන්තර්ජාලයේ තියෙන පහසුකම පාවිච්චි කරලා මේ මාක්ස් ලෝකයට ඉදිරිපත් කරපු දර්ශනය නැත්නම් මාක්ස්වාදයේ නිර්ධන පන්තියේ ප්‍රධාන ආයුධය හැටියට සැලකෙන මේ විද්‍යාව සමාජගත කරන්න. එතකොට එහිදී ඔහුගේ ජීවිත කාලය තුළ අත් වශයෙන්ම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කරපු කාරණේ වෙන මේ ප්‍රාග්ධනීය කෘතිය පිළිබඳව ඔහු අත් වශයෙන්ම නිර්ධන පන්ති ව්‍යාපාරයට දායද කළ ප්‍රධානතම ඉදිරි දර්ශනය තමන්ගේ විමුක්තිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත්ම බලගතුම ආයුධයකට සලකන්න පුළුවන් දෙය තමයි මේ මාක්ස්වාදය. එතකොට ඒකේ ඔහුගේ ප්‍රධාන කෘතිය වන ප්‍රාග්ධනය කියන කෘතියේ වෙලෙන් තුනක් ප්‍රධාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට පළවෙනි වෙලුම අවසන් කරලා අපි දෙවෙනි වෙලුම දැන් කරගෙන යනවා. ඊටමම සංකීර්ණ වෙලුම හැටියට සලකන්න පුළුවන් වෙලුම දෙවෙනි වෙලුම. ඉතින් ඒක හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් මේක අපේ රට තුල පරිවර්තන ආකාරයෙන් තිබුණාට මෙහෙම
දේශනයන් මම හිතන්නේ මින් පෙර සිද්ධ වුණා කියලා. අනිත් එක තමයි භාෂාවේ තියෙන කටෝර බව හැකිතාක් දුරට අඩු කරලා ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඒ වගේම කම්කරු පන්තියට වෙනත් මේ සම්බන්ධයෙන් නිද්‍රා පන්ති ව්‍යාපාරය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන බුද්ධිමතුන් බිහි කිරීම සඳහා මාක්ස්වාදී බුද්ධිමතුන් බිහි කිරීම සඳහා අපතලක් ඇටියට දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ විශ්වවිද්‍යාලයේ අරමුණ ප්‍රධාන වශයෙන් ඒක. එහෙනම් මම අද 9 වෙනි පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡාවට ડોક્યુમેન્ટ එක ෂෙයා කරලා තියෙන්නේ. ෂෙයා කරා මම ෂෙයා වෙලා පේන්නේ නැහැ. නැද්ද? කොහොමද? පේන්නේ. දැන් හරිනේ? ඕකේ. හරි නේද? හරි සහෝදරේ. alright. එහෙනම් 9 වෙනි පරිච්ඡේදයේ අද අපිට මාතෘකාව හැටියට අවිල්ලා තියෙන්නේ යොදවන ලද ප්‍රාග්ධනයේ සමස්ත පිරිවැටුම සහ පිරිවැටුම් චක්‍ර කියන්නේ මොනවද කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට මේ සම්බන්ධයෙන් වෙනද වගේම මම පරිච්ඡේදය පිළිබඳව දාල විශ්ලේෂණයක් සඳහන් කරලා තියෙනවා. මේකෙදි අත් වශයෙන්ම මාක්ස් කියන්න අදහස් කරන්නේ අපි දන්නවා ප්‍රාග්ධනයේ කොටස් දෙකක් තියෙනවා ස්ථාවර සහ සරණ ප්‍රාග්ධනය කියලා. නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් එහෙම constant capital සහ fixed capital නැත්නම් වෙනත් විදිහකට fixed capital සහ circulation capital කියන එක. එතකොට මේ දෙක අපි කිව්වොත් ස්ථාවර සහ සංසරණ කියන ප්‍රාග්ධන දෙකම සමස්තයක් හැටියට ප්‍රාග්ධනයේ පිරිවැටුම දෙකේම එකතුවෙන් කොහොමද පිරිවැටුම සිද්ධ වෙන්නේ කියන කාරණේ තමයි අත් වශයෙන්ම මේ පරිච්ඡේදයේදී සලකලා බලන්නේ. ඒකේදී අත් වශයෙන්ම ඒ සමුච්චයනය ඒ පිරිවැටුම කොයිතරම් දුරට සමුච්චයනය කෙරේ බලපානවද, ප්‍රතිනිෂ්පාදනයට ඒකේ තියෙන බලපෑම මොනවද සහ ඒකෙන් වෙනත් ඇඟවීම් මොනවද කියන එක මාක්ස් මේ තුල සාකච්ඡා කරනවා. එතකොට මේ එක තමයි දල අදහස. මෙම පරිච්ඡේදයේදී මාක්ස් ස්ථාවර සහ සංචරණ යන සමස්ත ප්‍රාග්ධන පිළිවෙලම පරීක්ෂා කර කාලීය ප්‍රාග්ධනීය ප්‍රතිනිෂ්පාදනයට සහ සමුච්චනයට තීරණාත්මක ලෙස බලපාන ආකාරය පෙන්වනවා. ප්‍රාග්ධනීය වසරක් තුල කොපමණ වාරයක් ඒ චක්‍රය සම්පූර්ණ කරයිද යන්න මැනීම සඳහා ඔහු පිරිවැටුම් කාලය පිළිබඳව සංකල්පය හඳුන්වලා දෙනවා. පිරිවැටුම වේගවත් වන තරමට අතිරික්ත වටිනාකම වැඩි වැඩියෙන් නිපදවා නැවත ආයෝජනය කළ හැකි අතර ඒ ලාභදායීත්වයට සහ සමුච්චනයට ඍජුවම බලපාන බව පෙන්වා දී. මේ අනුව ධනේශ්වර පීඩනයන්ට පිරිවැටුම් වේගය බලපාන බව මාක්ස් එළි කරනවා. මෙතනදී මේ ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් මේක නිරන්තරයෙන් මම කියලා තියෙනවා. මේ කාලය පිළිබඳ කාලය සහ අවකාශයේ තියෙන වැදගත්කම අත් වශයෙන්ම මේ දෙවෙනි පරිච්ඡේදයේ මාක්ස් ප්‍රධාන වශයෙන් මේ ප්‍රාග්ධන සංසරණය ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ අත් වශයෙන්ම ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය කියන එක ජීවමාන සජීවී ක්‍රියාවලිය. ඒක කාලය සහ අවකාශයේ තියෙන දෙයක්. එතකොට ඒකේ ෆ්ලුයිඩිටි එක නැත්නම් ඒක මේ තියෙන ගලා යන පිළිබඳව තාමත් දැවැන්ත ලෙස අවධාරණය කරනවා මේ දෙවෙනි පරිච්ඡේදය තුල. ඉතින් ඒක විශේෂයෙන්ම හැමතිස්සෙම අපි මේ දෙවෙනි මේ වෙළුම සාකච්ඡා කරනකොට සිහිය තබා ගන්න ඕන කාරණා. මොකද මාක්ස් දැඩි ලෙස ඒක ගැන මේ වෙළුමේ සාකච්ඡා කරනවා. ප්‍රාග්ධන පිරිවැටුම මොකක්ද? ප්‍රාග්ධන පිරිවැටුම කියලා කියන්නේ ධනේශ්වර ක්‍රමය තුල ප්‍රාග්ධනීය සංසරණය වී අලුත් වන සම්පූර්ණ ක්‍රියාවලියට යොමු වීම.
ඒක තමයි මාක්ස්ගේ යොමු වීම. ඒ කියන්නේ ධනේශ්වර ක්‍රමය තුළ ප්‍රාග්ධනීය සංසරණ නෙවෙයි අලුත් වෙනවා ඒක. නිරන්තරයෙන් චක්‍රීය වශයෙන් ගමනේ යෙදෙනවා. ඒක අලුත් මෙන්න මේ ක්‍රියාවලිය. තමයි අපි මේ ප්‍රාග්ධන පිරිවැටුම කියලා කියන්නේ. එය ආරම්භ වන්නේ ශ්‍රම බලය සහ නිෂ්පාදන මාධ්‍යයන් මිලදී ගැනීම සඳහා ප්‍රාග්ධනය මුදල් ප්‍රාග්ධනය ආකාරයෙන් ඉදිරිම කරන විට අපි දන්නවා මේ සමීකරණය ඔය පල්ලෙයන් සඳහන් කරලා තියෙන සමීකරණය. ඒක ගැන මම මෙතනින් පොඩ්ඩක් ඔයගලන්ට කියන්න. අපි MC MP වරහන් ඇතුලේ ඊට පස්සේ ආපහු ඒක C1 බවට පරිවර්තනය වෙලා M1 වලට පරිවර්තනය වෙනවා. M කියලා කිව්වේ අපි ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනය අර මෙතන සඳහන් කරපො. ඒතකොට එයා ගිහිල්ලා කොමෝඩිටි C කියන එක ගන්නවා. නැත්නම් වෙළඳ පොලෙන් භාණ්ඩ මිලයට ගන්නවා. මොනවද භාණ්ඩ? නිෂ්පාදන උපකරණ සහ means of production කියන එකයි. අනිත් එක අපි දන්නවා මේ ශ්‍රමය සහ කම්කරු ශ්‍රමය මිලයට ගන්න. එතකොට මේ කොමෝඩිටි කියන එක M සහ P කියන දෙකෙන් නියෝජනය වෙනවා. ඒක ඊට පස්සේ නැවත වතාවක් එයා ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනයේ හැටියට යනවා. එතකොට අපි දන්නවා අතිරික්ත වටිනාකම තමයි ඇතුල් වෙනවා. දැන් ඩෙල්ටා A කියලා ගන්න පුළුවන් අපිට. නැත්නම් ওই C1 කියන එකෙන් අදහස් කරන්නේ ඒක වෙළඳ පොලේට ඉදිරිපත් කරන භාණ්ඩ ප්‍රමාණය. එතකොට නැවත වතාවක් අපි M කියන එක යොදවුවාම M1 ප්‍රමාණයකින් අපිට පෙරලලා නැවත වතාවක් මොනවාද මේ මුදල් හැටියට අපේ යෙදවීම ආපහු මේ ලැබෙනවා. ඒක තමයි ඒකේ චක්‍රීය ගමන් මාර්ගයේ ක්‍රියාවලිය මේ එක සර්කිට් එකක නැත්තම් එක චක්‍රයක. මෙම භාණ්ඩ පසුව වෙළඳ පොලේ ලබන අතර ඒවායේ වටිනාකම නැවත වරක් මුදල් ලෙස නිෂ්කාශනය වේ. මෙම මුදල් ඊළඟ නිෂ්පාදන වටයට නැවත ආයෝජනය කරන විට චක්‍රය සම්පූර්ණ වන අතර එය සම්පූර්ණ පිරිවැටුමක් සනිටුහන් කරයි. ඒ කියන්නේ එක සර්කිට් එකක් රවුමක් ගිහිල්ලා ආපුවාම අන්න අපි කියනවා එක පිරිවැටුමක්. එක චක්‍රයක් එක පිරිවැටුමක් කියලා කියනවා. එතකොට ඊගාව පිරිවැටුම සඳහා මේ කියන මුදල් ඔහු ආයෝජනය කරනවා. එතකොට මෙන්න මේවට තමයි අපි කියන්නේ එක චක්‍රයක් කියලා. නැත්තම් එක පිරිවැටුමක්. පිරිවැටුම් ඒ වගේ වර්ෂයකට කීපයක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට එකක් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට අවුරුදු දෙකකට එකක් වෙන්නත් පුළුවන්. ඒක අපි පස්සේ බලමු ඒ නිෂ්පාදන වලට අදාළව. මෙම මුදල් ඊළඟ නිෂ්පාදන වටයට නැවත වරක් ආයෝජනය කරන විට ඒ චක්‍රය සම්පූර්ණ වන අතර ඒ සම්පූර්ණ පිරිවැටුමක් සනිටුහන් කරයි. මෙම පිරිවැටුමේ වේගය සහ සංඛ්‍යාතය අතිරික්ත වටිනාකම සාක්ෂාත් කර ගැනීමේ අනුපාතයට සහ සමස්ත ධනේශ්වර ලාභදායීත්වයට සැලකිය යුතු ලෙස බලපාන. ඒ කිව්වේ දැන් අපි දන්නවා අර සරල විදියට අපි පළවෙනි වෙලෙමදී සාකච්ඡා කරා අතිරික්ත වටිනාකම් අනුපාතය. එතකොට එතනදී අපි සාපේක්ෂ සහ නිරපේක්ෂ වශයෙන් දෙකක් සටහන් කරා. ශ්‍රම කාලය දීර්ඝ කිරීම මගින් පිරිවැටුම මේ අතිරික්ත වටිනාකමේ අනුපාතයක් ගන්න කරා. සහ එතකොට මේ ඵලදායීත්වය ඉහළ දැමීම අර ඵලදායීත්වය වැඩි කිරීම හරහා පිරිවැටුම පිරිවැටුමේ සමා වෙන්න අතිරික්ත වටිනාකමේ සූරාකන අතිරික්ත වටිනාකමේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ අතිරික්ත වටිනාකම කියලා කියන්නේ අත් වශයෙන්ම වෙනත් විදිහට කිව්වොත් ලාභය. එතකොට මේ අතිරික්ත වටිනාකම අපි පළවෙනි වෙළුමේදී සාකච්ඡා කරේ තනි ධනපතියෙක්ගේ ආකෘතියක් හැටියට. නැත්නම් ඒක නිෂ්පාදනයේ දෘෂ්ටි කෝණයෙන්. හැබැයි ධනපතිගේ සමස්ත පිරිවැටුම අතිරික්ත වටිනාකම තීන්දුව වෙන්නේ හුදු කම්කරු ශ්‍රමය සූරා කෑමේ අනුපාතය පමණක් නෙමෙයි ඒ කීවතාවක් කෙසේ වර්ෂයක් තුල කරනවාද කියන එක නැත්තම්
මේ කැපිටල් එක ගමන් කරන නැත්නම් ප්‍රාග්ධනයේ මේ සමීකරණයේ ගමන් මාර්ගය නැත්නම් චක්‍රය කී වතාවක් ඔහු ඒ සඳහා දුවනවාද කියන එකත් ප්‍රධාන තීරණාත්මක සාධකයක් හැටියට සලකන බව තමයි මාක්ස් මෙතනදී මේ කියන්නේ. පිරිවැටුම් සූත්‍රය මෙම ක්‍රියාවලියේදී පිරිවැටුම් චක්‍රයේ සෑම වටයක්ම ප්‍රාග්ධනයේ සම්පූර්ණ පිරිවැටුමක් නියෝජනය කරයි. එයින් අදහස් කරන්නේ ප්‍රාග්ධනයේ ඒ සියලු අවශ්‍යතා අධීරයන් හරහා මුදලේ සිට නිෂ්පාදනය දක්වා සහ නැවත මුදල් දක්වා එක්වරක් ගමන් කර ඇති බවයි. පිරිවැටුම් කාලය සහ වාර්ෂික පිරිවැටුම්. පිරිවැටුම් කාලය යනු ප්‍රාග්ධනයේ සම්පූර්ණ චක්‍රයක් සම්පූර්ණ කිරීමට ගතවන මුළු කාලයයි. මුදල් නිෂ්පාදනය සහ සංසරණය හරහා නැවත මුදල් දක්වා ඒට නිෂ්පාදන කාලය සහ සංසරණ කාලය යන දෙකම ඇතුළත් වේ. වාර්ෂික පිරිවැටුම් මගින් මෙම චක්‍රය වසරකට කොපමණ වාරයක් පුනරාවර්තනයේ වේද යන්න පෙන්වනවා. ඒ කියන්නේ පිරිවැටුම් කාලය කියලා කියන්නේ එක චක්‍රයක් ගිහිලා කැරකිලා රවුමක් එන්න ගත වෙන කාලය. වාර්ෂික පිරිවැටුම් කියන්නේ ඒ වගේ කී වතාවක් වර්ෂයක් තුලදී යනවා කියන එකේ සංඛ්‍යාතය. වතාවල් කීයක් චක්‍ර කීයක් කැරකෙනවද කියන එක තමයි ඒකේ අදහස. වාර්ෂික පිරිවැටුම් මගින් මෙම චක්‍රයේ වසරකට කොපමණ වාරයක් පුනරාවර්තන වේද යන්න පෙන්වයි. වැඩි පිරිවැටුම යන්නෙන් අදහස් කරන්නේ අතිරික්ත වටිනාකම සාක්ෂාත් කර ගැනීම සහ නැවත ආයෝජනය කිරීම ලාභදායීතාවය වැඩි කිරීම. වැඩි පිරිවැටුමක් කියලා කියන එකේ සැබෑ අර්ථය නම් අපි කියන්නේ වැඩි පිරිවැටුමක් කියන්නේ අර වාර ගණන විශාල වෙන එක තමයි වැඩි පිරිවැටුම් කියලා කියන්නේ. ඒකේ සැබෑ අර්ථය නම් මොකක්ද? අතිරික්ත වටිනාකම සාක්ෂාත් කර ගැනීම සහ නැවත ආයෝජනය කිරීම ලාභදායීත්වය වැඩි කිරීම තමයි ඒකේ පුළුල් අර්ථය. මොකද්ද වෙන්නේ? අතිරික්ත වටිනාකම සාක්ෂාත් කර ගැනීම සහ නැවත ආයෝජනය කිරීම. එක චක්‍රයකින් ආවා ඊග නැවත දෙවෙනි චක්‍රයට ආයෝජනය කරා මේ කරා ලාභදායීත්වය වැඩි කිරීම. පිරිවැටුම් කාලය අපි T කියලා ගත්තොත් ටයිම් කියලා ඒක සමානයි නිෂ්පාදන කාලය එකතු කිරීම සංසරණ කාලය. එතකොට අපි මීට පෙර 7 වෙනි පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදයේම නිෂ්පාදන කාලය කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරා. නිෂ්පාදනයට ගත වෙන සැබෑ වශයෙන් කම්කරු භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ගත කරන කාලය සහ ඒ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදි වශයෙන් ශ්‍රමය ඔහුට නිලයට ගන්න ගත වෙන සමස්ත කාල සීමය. එතකොට සංසරණ කාලය කියලා කියන්නේ මේක භාණ්ඩ නිෂ්පාදනය කරාට පස්සේ මේක නැවත වතාවක් මුදල් වශයෙන් පරිවර්තන වෙලා යන කොච්චර කාලයක් ගත වෙනවද කියන කාරණා. මේ දෙකේ එකතු එතකොට පිරිවැටුම් කාලය හැටියට ගන්නවා. වසරක් තුල පිරිවැටුම් ගණන ඒ අනුව අපි හිතමු එක 5 වතාවක් අවුරුද්දකට ආවනම් n කියලා කියන්නේ අන්න 5 කියන එකයි. එකක් ආවනම් අවුරුද්දට එක පිරිවැටුම නම් අපිට එන්න අපි එකයි කියලා දැන් n කියලා කියන්නේ ඒ කී කාලයක් යනවා. ඇනුවල් එතකොට මේක n සමානයි ඇනුවල් ටයිම් කියන්නේ වාර්ෂික කාලය. අපි කියමු ඒක අවුරුද්දක් කියලා ගත්තම මාස 12 කියලා. එතකොට ටර්නෝවර් ටයිම් කියලා කියන්නේ එක පිරිවැටුමක් කැරකිලා යන කොච්චර යනවද කියන එක T කියන එක. එතකොට ඒක T කියන්නේ මාස 4යි කියලා අපි හිතුවොත් වර්ෂය කියන්නේ අවුරුදු 12යි කියලා හිතුවොත් අපිට පිරිවැටුම් අවුරුද්දකට 3ක් ලැබෙනවා කියලා n කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට මේ උදාහරණය මම හිතන්නේ එහෙම තමයි දීලා තියෙන්නේ පිරිවැටුම් කාලය මාස 4ක් නම් ප්‍රාග්ධනයේ වසර 3ක් ප්‍රාග්ධනයේ වසරකට 3 සැරයක් කරකිලා එනවා කියන්නේ. මේ සහෝදරයා මේ එතන පොඩ්ඩක් බේරන්න ඕන තැනක් තියෙනවා. ඒ කියන්නේ දැන් එතන මේ කියන්නේ අවුරුද්දක් නේ අපි මේ වසරක් තුල පිරිවැටුම් කරන්නේ n කියලා කියන්නේ. ඒ කියන්නේ වසරක් තුල පිරිවැටුම් ගන්න තමයි n කියලා කියන්නේ. ඔව්. ඒතකොට පිරිවැටුම් කාලය තමයි t කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන කාලය කියලා කියන්නේ අර කම්කරුවෝ සහ ශ්‍රමිකයෝ විසින් කරන දේ සංසරණ කාලය. එතකොට දැන් උතන දැන් සූත්‍ර ගත කරද්දී 12 කියලා කියන්නේ මාස 12 කියන එකද නැත්නම් අවුරුදු 12 කියන එකද? නෑ මාස 12 අවුරුදු 12 කියලා ගන්න පුළුවන්. ඒක කොමන එකක් ගත්තත් ඒ අපි නිෂ්පාදන කාලය කියන එක දැන් අපි උදාහරණයක් හැටියට ගමු මෙහෙම යම්කිසි ව්‍යාපෘතියක් තියෙනවා ඒක අවුරුදු 10ක් යනවා කියලා. ඒක ගණනය කරන ආකාරය තීන්දුව කිරීම උඩ තමයි ඒක එන්නේ. දැන් සාමාන්‍යයෙන් නම් අපි ගිණුම් වර්ෂයක් කියන එක නැත්තම් ධනපතියෙක් සාමාන්‍යයෙන්
රටේ තියෙන සියලුම ආර්ථික කටයුතු වල මැනීම් කරනු ලබන්නේ වර්ෂයකට අදාළවනේ. එතකොට ඔව් අපි හිතුවොත් එහෙම මැනීම් කරනු ලබන්නේ ඒක කාලය සහ අවකාශය පිළිබඳව අපි ගන්න තීන්දුවක්නේ. ඒකට අපි ඔව් තීන්දුව කරොත් ඒක අවුරුදු 10යි කියලා අවුරුදු 10යි. හරිද? එතකොට මාස ඔව් 120ක්. ඔව් නැත්නම් අවුරුදු 10යි. ඒක කාලය සහ අවකාශය පිළිබඳව අපි විසින් කරනු ලබන තීන්දුවක්. නේ? තේරුණාද ඔයාලට? එතකොට අපි දැන් අවුරුද්දක් කියලා ගන්නේ මාස 12යි මෙතන. ඒකයි මෙතන සරල ඔව් දැන් අර කිරීමේ. අතන වසරක් තුල පිරටුම් කරන n කියලා දීලා මෙතන මාස 12ක් ගන්න එක පොඩ්ඩක් එකපාරට පැහැදිලි සහගත ඒක මම ඇහුවේ දැන් වසරක් තුල ඉන්නේ මේක මම ඒක ඔයාලට පැටළුනේ නේ. පිරිවැටුම් ඔව් ඔව් කාලය කියලා කියන්නේ එක මේ එක චක්‍රයක්. ඒ කියන්නේ එක අර මේ මීට කලින් මෙන්න මේ සර්කිට් එකේ මෙතනදී අපි අවුරුද්දක් කියලා ගත්තා නම් මේ වැඩේ ලේසි නෑ නේද? ඔව්. මෙන්න මේ සර්කිට් එක තියෙනනේ. අපි මුදල් අරගෙන යනවා වෙළඳ පොළට ගිහිල්ලා භාණ්ඩ මිලියට ගන්නවා. ඒ කියන්නේ ශ්‍රමය සාමුද්‍රව්‍ය මොනවද මේ යන්ත්‍ර කියන ඒවා මිලියට අරගෙන අපි නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යනවා. මේකෙන් අපි බඩු භාණ්ඩ ටිකක් හදනවා වෙළඳ භාණ්ඩ ටිකක්. මේක අරන් ගිහිල්ලා වෙළඳ පොළට ගෙනිල්ලා විකුණනවා. මෙන්න මේකට ගත වෙන කාලය අපි කියමු මේක මාස 4යි කියලා. අන්න ඒක තමයි පිරිවැටුම් කාලය කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලට හරි පැටලෙන්නේ එකයි. හරිද? එතකොට ඊට පස්සේ ඉන්න දැන් අනිත් ප්‍රශ්නෙට මම උත්තර දෙන්නවා. එතකොට දැන් පිරිවැටුම් කාලය කිව්වේ අන්න අර සමීකරණයේ එක රවුමක් කැරකිලා යන කාලය. වසරක් තුල එවැනි චක්‍ර කී වතාවක් කැරකිලා එනවද කියන එක. දැන් ඔන්න හිතන්න මෙහෙම ඔයා කියලා හිතන්නකෝ නිෂ්පාදකයා ඔයා වෙළඳ පොළට ගිහිල්ලා කම්කරුවෝ මේ මිනිස්සු ටිකක් අරගෙන ඔයා කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය ටිකක් ගෙනල්ලා සේවකයෝ ටික දාලා වැඩ කරගෙන යනවා. ගිහිල්ලා ඔයා බඩු ටික හදලා ඉවරලා ගිහිල්ලා වෙළඳ පොළට මේක විකුණනවා. හරිද? විකුණලා ඔයාට මාස මේ ක්‍රියාවලිය මේ සල්ලි ටික නැවත වතාවක් ඔයාගේ අතට එන්න අපි හිතමු මාස 4ක් ඔයාට යනවා කියලා. හරිද? එතකොට ඔයා මාස 4ක් ගියාට පස්සේ මේ ටික අරන් ඇවිල්ලා ආපහු වෙළඳ පොළට ගිහිල්ලා කම්කරුවන්ට ගන්නවා. එහෙම තමයි. ඒ කම්කරුවෝ ටික නැත්තම් අය කරපු මේ ශ්‍රමිකයන්ට ආයෝජනය කරන මුදල ආපහු අමුද්‍රව්‍ය ටිකක් ගේනවා. ඔයාගේ අර තිබිච්ච යන්ත්‍ර ටික පාවිච්චි කරලා ආපහු බඩු ටිකක් හදලා ගෙනියනවා. මෙන්න මේ වගේ ඒවා කී වතාවක් වර්ෂය තුල කෙරෙනවාද කියන එක. පැහැදිලි හරිද? ඒක පැහැදිලි ඔව්. එතකොට පැහැදිලි නේද? ඔව් ඒක හරි දැන් හරි එතකොට ප්‍රාග්ධනයේ යෙදවීමට නැත්තම් මාක්ස් පාවිච්චි කරන වචන තමයි මේ ප්‍රාග්ධන යෙදවීම කියන්නේ ඇඩ්වාන්ස් කියලා පාවිච්චි කරන එක මම හිතන දාලා තියෙන නැත්තම් මොකද ඕගොල්ලෝ ප්‍රාග්ධනයේ කෘතිය කියනකොට යා පාවිච්චි කරන වචනේ හැමතැනම මේ පාවිච්චි කැපිටල් ඇඩ්වාන්ස් කියන එක තමයි කියන්නේ ප්‍රාග්ධනයේ යෙදවීමට එදිරිව ප්‍රතිනිෂ්පාදනය කරන ලද ප්‍රාග්ධනය ඇඩ්වාන්ස් කියන්නේ උසස් දැනුම ප්‍රාග්ධනය කියන එක නේද උතන ඇඩ්වාන්ස් කියන එකෙන් අදහස් නෑ කරන්නේ නෑ උසස් නෑ ඇඩ්වාන්ස් කියලා කියන්නේ දැන් මේ ආර්ථික විද්‍යාත්මක වචනේ නම් ඒක මේ අත්තිකාරම කියන එක. ගණක අධිකරණෙත් පාවිච්චි කරන අධිකාරම ඒවා. ඒ කියන්නේ යොදවපු මුදල තමයි වෙනත් විදිහකට කිව්වොත් ඇඩ්වාන්ස් කියලා කියන්නේ යොදවපු මුදල. ඒ කියන්නේ ඉස්සරහට යොදවලා තියෙන මුදල. යමක් බලාපොරොත්තු වෙ යොදවලා තියෙන මුදල. කැපිටල් ඇඩ්වාන්ස් කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ යොදවන ලද ඒක ප්‍රාග්ධනනේ අන්න හරි. ප්‍රාග්ධන යෙදවීම ඒ කියලා ගත්තොත්. ඒ කියලා අපි මතක තියාගමු. පිරිවැටුම් චක්‍රයක ආරම්භයේදී යොදවනු ලබන මුළු ප්‍රාග්ධනය තමයි ඒකෙන් ඇඩ්වාන්ස් කියන එක ඒ කියලා අකුරෙන් අපි හඳුන්වනවා. එතකොට ප්‍රතිනිෂ්පාදනය කරන ලද ප්‍රාග්ධනය අපි නැත්තම් රීප්‍රොඩක්ටිව් කැපිටල් කියන එක R කියන එකෙන් සඳහන් කරලා තියෙනවා. ප්‍රාග්ධනය ආපසු පැමිණ ඊළඟ පිරිවැටුම සඳහා නැවත භාවිතා කරනු ලැබූ ප්‍රාග්ධනය වසරක් තුල බොහෝ වාරයක් ඉක්මනින් නැවත ආපසු එන්නේ නම් එය නැවත නැවත භාවිතා කළ හැකි බැවින් අඩු ප්‍රාග්ධනය අත්තිකාරමක් ලෙස එකවරකට දෙවෙයි. මම හිතන්නේ ටිකක් ඒක මේ පැහැදිලි කරන්න ඕන කාරණයක්. දැන් අපි හිතමු යම් විශේෂිත නිෂ්පාදනයක් සඳහා ඔයාට පිරිවැටුම අවුරුද්දකට 4 වතාවක් තියෙන එකක් ගැන අපි හිතුවොත්
ඔයාට ඒ කියන්නේ මාස 3ක කාලයක් මාස 4ක කාලයකට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ඔය ඇතේ තියාගත්තාම යම් විශේෂක අපි හිතමු ටෙක්ස්ටයිල් මොන හරි හදනවා නැත්නම් අඳුම් මහනවා කියලා. ඔයාලට මාස 4කින් මේ වැඩි ඉවර කරගන්න පුළුවන් නම් ඔයාලට මාස 4කට අවශ්‍ය කරන ප්‍රාග්ධනය තමයි ඕන. ඔයාලට අවුරුද්දක් මෙයට කරලා තියන්න ඕනේ නැහැ ඒක. ඔයා මාස 4ක් ඒක යොදවලා ඒක නැවත වතාවක් ඔයාගේ ආපහු අතට එනවා මුදල් වෙලා. ආපහු ඔයා කම්කරුවන්ගේ සාමයේ අමුද්‍රව්‍ය වල ආයෝජන කරලා නැවත වතාවක් මේ. එතකොට අන්න ඒ කතාව තමයි මෙතන කියන්නේ. එතකොට ඉතාමත්ම වේගවත් නම් පිරිවැටුම වාර ගණන කැරකෙන වේගය වැඩි නම් ඔයාට සුළු ප්‍රාග්ධනයකින් විශාල අතිරික්ත වටිනාකමක් ජනනය කරගන්න පුළුවන් කියන්නේ. පැහැදිලිවද දන්නේ නැහැ කාරණා. පැහැදිලි සහෝදරයා. මට සහෝදර ප්‍රතිනිෂ්පාදනය කියන වචනේ පොඩ්ඩක් කියන්නේ මම අදහසක් තියෙනවා. ඒක ඔව්. තදුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්. ප්‍රතිනිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. ඔව් ප්‍රතිනිෂ්පාදනය කියලා කියන්නේ දැන් ප්‍රාග්ධනය එක වතාවක් අපි යොදවලා තියෙනවානේ. යොදවලා එක චක්‍රයකින් අවසන් වුණාම එනවා යම් මුදලක් ඔයාගේ අතට. අනේ ඒක නැවත ආයෝජනය කරන එකට තමයි ප්‍රතිනිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ අර මම කිව්වේ අර C1 වෙලා M1 කියලා කොටසකුත් එක්ක එනවායි කියන්නේ. ඔව් C1 වෙලා ඔව් පැහැදිලි. ඒ කියන්නේ නැවත නැවත භාවිත කරන්න පුළුවන් වගේ. ආන්නේ නැවත නැවත භාවිතා කරන්නේ මේ වැඩි මුදලක් ප්‍රතිනිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ අතිරික්ත වටිනාකම එනවා. ඒක එන්නේ යමක් එකතු කරලා. ඒ කියන්නේ දැන් අපි ඔයා නිෂ්පාදනයක් කරොත් කම්කරු යොදවලා ඔයා ඒකෙන් ඔයා යොදවන මුදලට වැඩි අතිරික්ත වටිනාකමක් අවසානයේදී ඔයාට එනවනේ. ඒක ඔයාට වෙළඳ පොළට ගියාම මුදල් හැටියට එන්නේ ඒ වැඩි මුදල ඔයාට අතට එනවා. එතකොට ඔයා ඊගාව චක්‍රයේදී ඔයා ආයෝජනය කරන මුදල වැඩි වෙනවා. හරිද? ආයෝජනය කරන මුදල වැඩි වෙනවා. එතකොට ප්‍රතිනිෂ්පාදනය කියන එක ප්‍රාග්ධනය ප්‍රතිනිෂ්පාදනය වෙනවා කියන්නේ ඒක. ඔව්. හරි. මාක්ස්ගේ සූත්‍රය C යනු පිරිවැටුමකට භාවිතා කරන ප්‍රාග්ධනය නම් N යනු පිරිවැටුම් ගණන නම් වසර පුරා භාවිතා කරන ලද මුළු ප්‍රාග්ධනය C වලින් N වැඩි කරමු. නමුත් ප්‍රාග්ධන අතිකාරම ලෙස C පවතී නම් C වැඩි කිරීම N නොවේ. මන්ද ඒ සෑම චක්‍රයකම නැවත භාවිතා වේ. ඒක පැහැදිලිද? ඔව් සහෝදරයා ඒක පැහැදිලි. ඔව්. එහෙම අන්න එහෙම අපහැදිලි තැනක් තුනත් කෙලින්ම අහන්න. එතකොට ඒ වෙලාවේ සරල කාරණයක් නම් සමහරක් දේවල් අපිට දැන් අත් වශයෙන්ම දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේක 9 වෙනි පරිච්ඡේදයේ අපි සාකච්ඡා කරනකොට මේකේ සාකච්ඡා කරන සමහර දේවල් වල පැහැදිලි කිරීම ඊගාවට එන්නේ මාක්ස් ඉදිරි පරිච්ඡේදයකදී. එහෙම නොවන දේවල් මේක තුලම මට පැහැදිලි කරන්න පුළුවන් මීට පෙර පරිච්ඡේදවල පැහැදිලි වෙච්ච කාරණා සම්බන්ධයෙන් තිබිච්ච ඒවා නැත්නම් ඔයගොල්ලන්ට ඉදිරියට එන පරිච්ඡේදයක පැහැදිලි කිරීමක් දැන් දුන්නොත් ඒකේ මම ඒ වෙලාවට ඉදිරියේදී පරිච්ඡේදයේ මේක අන්තර් සම්බන්ධතාවය එතනදි කියන්න. ස්ථාවර ප්‍රාග්ධනය එදිරිව නැත්නම් එරෙහිව කියලා කියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ කම්පැරිසන් එකක් ඒක සංසන්දනය කිරීම. ස්ථාවර ප්‍රාග්ධනයට එදිරිව සංසරණ ප්‍රාග්ධනයේ පිරිවැටුම. ස්ථාවර ප්‍රාග්ධනය කියලා කියන්නේ එකක්. අපි දන්නවා සංසරණ ප්‍රාග්ධනය කියලා කියන්නේ තව එකක්. සංසරණ ප්‍රාග්ධනය කියන්නේ අමුද්‍රව්‍ය සහ සහායක ද්‍රව්‍ය සහ වැටුප් වැනි මූල ද්‍රව්‍ය. එතකොට අපි මෙතන මේ සංසරණ ප්‍රාග්ධනය කියන එක මතක තියාගන්න ඕන කාරණා. සහෝදරයා සංසරණ ප්‍රාග්ධනය කියන විකල්්‍ය ප්‍රාග්ධනය කියන එකම නේද? නෑ විචල්්‍ය නෑ ප්‍රාග්ධනය විකල්්‍ය කියන්නේ කියන්නේ මේ වැටුප් නේ. ගෙවන ලද වැටුප් වැටුප් නේද? විතර. ඔව්. වැටුප් විතර හරි. ඕකේ. මෙතන සංසරණය කියන්නේ සංසරණය මොහොම කියලා කියන්නේ අපි මේ චක්‍රීය ගමන් මාර්ගයේ තුල තියෙන වේගවත්භාවය ඒකේ සැලකිල්ල තමයි ගන්න. ඒ කියන්නේ දැන් ස්ථාවර ප්‍රාග්ධනය කියන එක අපි දන්නවා වසර ගණනාවක් තුල විහිදිලා තියෙනවා ඒකේ සංසරණය. ඒකට අපි ඒක නිසා අන්නේ වසර ගණනක් විහිදිලා තියෙන නිසා අපිට ඒක කියන අපි ඒක සංසරණය කියලා කියන්නේ ඒක නිසා අපි ඒකට කියන ස්ථාවරයි කියලා. ඒ කියන්නේ ස්ථාවරය කියන සදාකාලික ස්ථාවරය නෙමෙයි. නිශ්චිත කාලයකට ස්ථාවරයි. සංසරණ ප්‍රාග්ධනය කියලා කියන්නේ අර අපි බෙදාගෙන ඉන්න කාල සීමාව සාපේක්ෂව ස්ථාවර ප්‍රාග්ධනයට වැඩිය වේගවත් ඒකේ සංසරණය. වර්ෂයක් තුල කැරකිලා යනවා. ඒ කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩත් එක්කලා වෙළඳ පොළට ගියාම ඒක ආපහු මුදල් හැටියට කැරකිලා එනවා සම්පූර්ණයෙන්. ඒකයි අදහස. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි කියමු පොත් කියලා. පොත් නිෂ්පාදනය
කරන කර්මාන්ත ශාලාවක අපි දන්නවා ඒගොල්ලන්ගේ තියෙනවා පොත් කපන්න, කොළ කපන්න ආදී වශයෙන් විශාල යන්ත්‍රෝපකරණ. එතකොට අමුද්‍රව්‍ය හැටියට ඒගොල්ලෝ ගන්නේ කොළ. එතකොට ඒවා එයා ගේනවා පිටින් කොහෙන් හරි. හරිද? එතකොට ඒක ගෙනල්ලා ශ්‍රමිකයෝ ටිකක් දාලා මේකට කවරයක් හයි කරලා මේකට ස්ටේප්ලර් එකක් දාලා මේ ආදි වශයෙන් දාලා මේක තව මොනවා හරි පැකින් හරි ආදි වශයෙන් කම්කරුවෝ ටිකක් ඉදලා මේක දානවා වෙළඳ පොළට. එතකොට අන්න එතනදී අපි දන්නවා දැන් අර ඒ පොත් හැටියට යන පොළවල වටිනාකමයි කම්කරුවා මෙතන යොදවගත්ත ශ්‍රමයයි දෙක සම්පූර්ණයෙන්ම නැවත මුදල් හැටියට මෙයාගේ සාක්කුවට එනවා අපව. හරිද? ඒක ප්ලස් ඒකත් එක්ක එකතුව අපි දන්නවා අර ස්ථාවර ප්‍රාග්ධනයේ කොටසකුත් එනවා කියලා. හරිද? ඒක අපි සාකච්ඡා කරමු ඉස්සරහට. එතකොට ඒකෙන් කොටසකුත් එනවා. එතකොට අපි යන්නේ ඒ අර්ථයෙන් තමයි සංසරණය කියලා කියන්නේ. ඒ කියන්නේ විකුණන ලද භාණ්ඩ තුනේ සියල්ලම නැවත වතාවක් එන දෙයට අපි කියනවා ස්ථාවරයි කියලා. අරක කොටසයි එන්නේ. තාමන්න සුළු ප්‍රමාණයක් තමයි ස්ථාවර ප්‍රාග්ධනයෙන් එන්නේ. ඒක නිසා අපි ඒකට කියන්නේ සංසරණ ප්‍රාග්ධනය කියලා. ඒකෝර සංසරණ ප්‍රාග්ධනය හැටියට මාක්ස් මෙතන ප්‍රධාන මේක ටිකක් සංකීර්ණ සහ ගැඹුරු අර්ථ මාක්ස් මේ කියන දේ මේක නිකන් හුදෙක් මේ తాවකාලිකව නිකන් අපි ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව හෝ ගණකාධිකරණය වාගේ දේවල් නෙමෙයි. මේක ජීවමාන සමාජයක් තුළ මේවට තියෙන අන්තර් සම්බන්ධතාවය මාක්ස් දැඩි ලෙස සැලකිල්ලට අරගෙන ඒවත් එක්කලා කොයිතරම් මේවා ගැට ගැහිලා තියෙනවද පන්ති ක්‍රමයක් එක්කලා පන්ති දේශපාලනයත් එක්කලා මේක කොයිතරම් සම්බන්ධ වෙලා සමාජ පන්තීන් අතර ඒ සම්බන්ධය සහ මනුෂ්‍ය සමාජයේ එක එක නිෂ්පාදන අවදීන් තුළ මේකේ යහපැවැත්ම මනුෂ්‍යයාගේ යහපැවැත්ම සඳහා කොයිතරම් මේක මෙන්න මේ කියන කාරණාවල සම්බන්ධය තියෙනවද කියන එක දැඩි ලෙස සැලකිල්ලට අරගෙන තමයි මාක්ස් මෙවැනි අර්ථකථනය දීලා තියෙන. ඕගොල්ලන්ට එක සැරේ මේක වැටහෙන්නේ නැහැ. නමුත් මේ විශේෂයෙන්ම මේ වොලියුම් 2 එක ගැඹුරින් විග්‍රහ කරොත් ඔයගොල්ලන්ට ඒ අවබෝධය නිශ්චිත වශයෙන්ම ලැබෙනවා. ඒක කතන්දර දෙකක් නැහැ. අපි දන්නවනේ මොකද එංගල්ස් පවා එයාගේ පෙරවදන මේක කියවලා බලන පෙරවදනය කියන්නේ මේක මේ ඊටමන්න කටෝර මේ කියන්නේ රළු කාන්තාරයක් වගේ එකක් කියලා මේ දෙවෙනි වෙලුම. එතකොට එක එක්කෙනා දැන් ඇත්තටම එංගල්ස් කියන්නේ මේකේ සම්පූර්ණයෙන්ම මේ ගැඹුරු විද්‍යාත්මක පැත්තට මාක්ස් දැඩි ලෙස නැඹුරුලා තිනවා. කොටින්ම කියනවා නම් වෙන කිසිම දෙයක් ඔහු මේක තුල සාහිත්‍යඥ හෝ ඒකේ ඒ වගේ අංග ලක්ෂණ මොනවත්ම නැහැ. ඊටමම සංකීර්ණ විශාල දේවල් සංක්ෂිප්ත කරලා තියෙන එකක්. ඒක අපහසුතාවයක් මේක කියවනකොට. දෙවෙනි අපහසුතාවය තමයි ඔහු පුළුල් සාර්ව වශයෙන් තියෙන උදාහරණ වලට ඔහු ගිහිල්ලා නැහැ. මේක අර අපි සයන්ස් වල ගත්තොත් එහෙම මේ අයින්ස්ටයින්ගේ මොනවා හරි වගේ තියරි එක ඒක අවසාන ඵලයේ හැටියට එන දේවල් දිහා බලපුවම අපිට එන හැඟීම තමයි මේක ඇතුලෙන් අපිට එන්නේ. නමුත් මේක කියවනකොට මේක විද්‍යාත්මකව මේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳව සමාජ විද්‍යාව පිළිබඳව විද්‍යාත්මකව ඒක දිහා බලන කෙනෙකුට මේක රියල් මේ අර ඩේවිඩ් හාවේ කියනවා වගේ ගෝල්ඩ් මයින් එකක්. ඇත්ත වශයෙන්ම ගෝල්ඩ් මයින් එකක්. ඒ කියන්නේ මේ රත්තරන් ආකාරයක්. ඉතින් අපි බලමු හැකිතාක් දුරට මේක ග්‍රහණය කරගන්න. එතකොට මේ කියන තැන්වලදී මම ඕගොල්ලන්ට හැකිතාක් දුරට මට මතක් වුණොත් මේ තැන්වල තියෙන සංකීර්ණ භාවයේ තියෙන පැති මම කියන්නම්. එතකොට මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මේ සංසරණ ප්‍රාග්ධනය කියන එකට දල අදහසක් දැනට ඔයගොල්ලන්ට එන්නේ නැති සංකීර්ණ සංසරණය කියලා කියන්නේ නැවත වතාවක් ඒක ඊටාත්ම වේගෙන් ආපස්සට තමන්ගේ අතට එනවා. ස්ථාවර ප්‍රාග්ධනය වගේ නෙමෙයි. ස්ථාවර ප්‍රාග්ධනය අනිත් අතට ස්ථාවර ප්‍රාග්ධනය යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ගොඩනැගිලි වැනි ස්ථාවර එකවර පරිභෝජනය නොකරන අයිතම ඇතුළත් වේ. පරිභෝජනය කරනවා කියන්නේ මේ කනවා බොනවා කියන එක නෙමෙයි. නිෂ්පාදනයේදී මේ ඒක ගෙවි යනවා. අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එකක් නෑ. අපි අවුරුද්දකට කොච්චර දෙන මූල්‍ය මේ වගේ. මූල්‍ය මේ යන්ත්‍රයෙන් කොටසක් කරගෙන භාණ්ඩ වලට ඇතුල් කරනවා නෙමෙයි. ඒකේ වටිනාකම අවුරුදු 10 නම් යන්න පුළුවන්. 10න් බෙදලා කොටසක් මූල්‍ය මේ වශයෙන් මේකට
අන්තර්ග්‍රහණය කරන අපි කියන ඇබ්සෝබ් කරනවා කියන්නේ. මේ ඒක යන්නේ ඒ කාරණෙත් අපිට ඇත්ත වශයෙන්ම ඒකේ තියෙන කාරණේ අපි විශේෂයෙන් සලකලා බලන්න ඕනේ ගැඹුරට. මොකද අපි දන්නවා යන්ත්‍රෝපකරණ කියන්නේ නිදන්ගත ශ්‍රමය ඇත්තට. ඒව අන්තර්ග්‍රහණය වෙලා තියෙන නිදන්ගත ශ්‍රමය. ඉතිහාසයේ එකතු වෙච්ච ශ්‍රමය. හරිද? එතකොට ඒක අනාගතයේ වටිනාකම් වලට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට ඒක අපි එදිනදා පාරිභෝජනයට අපිට එන්නේ නැති දෙයක්. අපේ ශරීරයට හෝ අපේ පැවැත්මට එදිනෙදා සම්බන්ධ වෙන්නේ නැති දෙයක්. නමුත් ඒක මනුෂ්‍ය සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය විශේෂයෙන්ම අත්‍යවශ්‍ය කොන්දේසිය. ඒ වෙනුවට ඒවායේ වටිනාකමින් කොටසක් පමණක් බොහෝ චක්‍රහරහා ගෙවී යාම හෝ ෂේල් වීම ලෙස ක්‍රමයෙන් නිෂ්පාදනයට මාරු කරනු ලැබේ. එබැවින් ස්ථාවර ප්‍රාග්ධනයේ පිරිවැටුම මන්දගාමී වන අතර වසර කිහිපයක් පුරා දිගු වන අතර එය දිගුකාලීන සැලසුම්කරණයට සහ ප්‍රාග්ධන ප්‍රතිස්ථාපනයට බලපායි. ස්ථාවර ප්‍රාග්ධනයේ වටිනාකම මන්දගාමීව මාරු කිරීම සඳහා මාක්ස් මේකක් ඇවිල්ලා තියෙනවා මට උතන. මේක අයින් කරන්න තේරෙන්නේ නැහැ. ෂේ වීම නැත්නම් ෂේ වීම කියන කාරණේ හඳුන්වලා දෙනවා. එන්න මේක මට තේරෙන්නේ නැහැ මෙතන මේක. ෂේ වීමේ කියලා තියෙන්නේ. ඔව් ෂේ වීම. ඔයගලන්ට ඒක පේනවද හරියට මොකක් හරි මගේ මේ ලැප් එකට ඇවිල්ලා තියෙනව නේද එකක්? නෑ එහෙම ගන්න පේන්නේ. පේන්නේ නැහැ. ඔයගලන්ට පේනවද එතන තියෙන වචනේ? ෂේ ආ වීමේ අදහස තියෙන කම. හරි හරි ඕකේ. මගේ එක උඩින් වැටලා තියෙන මොකද්ද වචනේ මේ මාක් එක. අපේ නෑ අපේ හැම. අතිරික්ත වටිනාකමට පිරිවැටුමේ ඇති බලපෑම. අපි දන්නවා අතිරික්ත වටිනාකම සර්ප්ලස් වැල්යු කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අතිරික්ත වටිනාකම කියන්නේ කම්කරුවන්ගෙන් පැහැර ගන්න නොගෙවන ලද ශ්‍රමය. අතිරික්ත වටිනාකම තීරණය වන්නේ ශ්‍රමය සූරාකෑම මනිනු ලබන අතිරික්ත වටිනාකමේ අනුපාතය V S වලින් V බෙදපුවාම අපි කලින් සඳහන් කරා මගින් පමණක් නොව ප්‍රාග්ධනයේ එහි පිරිවැටුම් චක්‍රයේ කොපමණ වාරයක් සම්පූර්ණ කරයිද යන්න මතය. දී ඇති කාල පරිච්ඡේදයක් තුළ ප්‍රාග්ධනය බොහෝ විට හැරෙන තරමට ආපසු එන විට කියන එක. එතන හැරෙන තරමට ආපසු තමන් වෙත කොච්චර වාරයක් එන. අතිරික්ත වටිනාකම ජනනය වී සාක්ෂාත් වන වාර ගණන වැඩි වන අතර සමස්ත ලාභය වැඩි. මම හිතන්නේ මම ඒක පැහැදිලි කරා ඔයගොල්ලන්ට. වැදගත් සමීකරණය annual rate of surplus value කියන එක. නැත්නම් වාර්ෂික අතිරික්ත වටිනාකම් අනුපාතය සමානයි S කියලා කිව්වේ අපි දන්නවා surplus value එක S පිරිවැටුම ඒ කියන්නේ අතිරික්ත වටිනාකම එක පිරිවැටුමකට කොච්චරද කියන එක තමයි එතන අරන් තියෙන්නේ. අපි V කියලා කිව්ව ඇත්ත වශයෙන්ම කම්කරුවන්ට ගෙවන වැටුප නැත්නම් විචල්්‍ය ප්‍රාග්ධනය කියන එක variable capital කියන එක N කියලා මෙතන සඳහන් කරේ ඇත්ත වශයෙන්ම මෙතන පල්ලෙන් දීලා තියෙන N කියලා සඳහන් කරේ කොච්චරද වාර ගණන කියන්නේ. සාමාන්‍යයෙන් ගණිතයේ පාවිච්චි කරන්නේ හැමතිස්සෙම N කියන එක කොච්චරද ගණන සංඛ්‍යාතය කියන එක කොච්චර වාර ගණනද කියන එක. එතකොට S කියලා කිව්වේ අපි surplus value එක V කියලා කිව්වේ variable නැත්නම් කම්කරුවගේ ශ්‍රමය. අපි දන්න අනුපාතය මේක volume 1 එකේ නැත්නම් පළවෙනි වෙලුමේ අපි ওই අනුපාතේ හැදුවා. N කියන එක එතනදී සැලකිල්ලට ගත්තේ නැහැ. අපි SB දීම V කියන එක අපි දැනගෙන හිටියා. එතකොට ඒකේ මම කිව්වා අර කලින් ඔයගොල්ලන්ට වර්ග දෙකක් අපි සාපේක්ෂව නිරපේක්ෂ වශයෙන් කියනවා. abstract නැත්නම් අපි කියනවා වියුක්ත abstract කියලා ගත්තා. නැත්නම් නිරපේක්ෂ නැත්නම් සාපේක්ෂ. අපි මේ විදිහට මතක ඇති ඔයගොල්ලන්ට වොලියුම් 1 එකේ සාකච්ඡා කරා ඔය අනුපාතය. එතකොට මෙතනදි කරන්නේ ඒක n කියන සංඛ්‍යාතයෙන් වැඩි කරනවා. මෙතන n කියලා කිව්වේ අපි පිරිවැටුම් වාර ගන්න.
වේගවත් පිරිවැටුම කියලා කියන්නේ මොකුත් නෙමෙයි. සූරාකෑමේ අනුපාතය නියතව පැවතියද වසරකට නිපදවන වාර ගණන වැඩි නම් n කියන සංඛ්‍යාව වැඩි නම් ඒකම ඔය n කියන වටිනාකම වැඩි වෙන්න මේ අනුපාතය කොයිතරම් ස්ථාවරව තිබුණත් ඒ කියන්නේ s බෙදීම v කියන එක n වැඩි වෙන්න ගත්තාම අතිරික්ත වටිනාකම සර්ප්ලස් වැලියු එක විශාල වශයෙන් වැඩි වෙන්න කියන එක. රිද්මයානුකූල හෝ අක්‍රමවත් පිටිවැටුම් චක්‍ර රිද්මික් කියන එකයි. ඒ කියන්නේ යම් නිශ්චිත අනුකූලතාවයක එක රිද්ම් මේකටම එකම තමාරක් ඒවා තියෙනවා වේගෙන් වැඩිලා සම අඩු වෙනවා වැඩි වෙනවා මේක කියන්නේ වර්ෂයක් තුල ඒකේ විචලනයේ විශාල වැඩින අක්‍රමවත් කියලා කියනවා අපි. නැත්තම් එකම විදිහට පැටර්න් එකකට යනවා නම් ඒ කියන්නේ වැඩි වීමේ වේගයක සමාන හෝ නැත්නම් ඒක සමානව ගලාගෙන යනවා නම් හෝ ආදි වශයෙන් ඒක රිද්මයක් තියෙනවා කියලා අපි දන්නවනේ මොකද්ද කියලා. දැන් රෙදි පිළිවෙනේ අඛණ්ඩ කෙටි නිෂ්පාදන චක්‍ර සහිත කර්මාන්ත වල ප්‍රාග්ධනයේ පිරිවැටුම නිත්‍ය රිද්මයක් අනුගමනය කළ හැකි බවත් එහිදී ප්‍රාග්ධන ඉක්මනින් හා ප්‍රෝකතනය කළ හැකි ලෙස අපිට ફોකාස් කරන්න පුළුවන් ප්‍රෝකතනය කරනවා කියන්නේ ඒගොල්ලෝ දන්නවා ફોකාස්ටිං නිෂ්පාදකයෝ හොඳටම දන්නවා ඒක නිෂ්පාදන ආයතන වල කළමනාකරුවන් ඒගොල්ලෝ යොදවලා ඉන්න මේ ඒගොල්ලන්ගේ ආයතන වල පරිපාලන නිලධාරී පැලැන්තිය මේවා පිළිබඳව හොඳ දැනුමක් තියෙන අය. ඔයගොල්ලෝ දන්නවා විශ්වවිද්‍යාලවල අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සියලුම මේ විශ්වවිද්‍යාල මේ ආදි වශයෙන් ප්‍රාථමික ඕනම එකක් වෙන්න පුළුවන් අධ්‍යාපනයේ අවසාන වශයෙන් දෙන්නේ මෙන්න මේ වට අවශ්‍ය කරන අධ්‍යාපනය තමයි. එතකොට ඒගොල්ලෝ ફોකස් කරනවා මේ පුරෝකතනය කරන්න පුළුවන් ඒගොල්ලන්ට මේ අවුරුද්දේ අපිට කොච්චර පිරිවැටුමක් තියෙයිද වෙළඳපොළ තත්ත්වයන් මේ ආදි වශයෙන් සැලකිල්ලට අරගෙන කොච්චර වේගය ඊට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරා මේක වැඩි කරන්න පුළුවන් වේගය කොච්චරද මේ ආදි වශයෙන් එහෙමත් තියෙනවා. එතකොට ඒ වගේ මාක්ස් කියන්නේ දැන් එවැනි ඒ කියන්නේ වෙළඳපොළේ නැත්තම් නිෂ්පාදන ආකෘතිය තුල ධනේශ්වර නිෂ්පාදන ආකෘතියේ වේගයෙන් පිරිවැටුම එන කර්මාන්ත තියෙනවා. හෙමින් එන ඒවා තියෙනවා. ප්‍රාග්ධන ඉක්මනින් හා ප්‍රෝකතන කර නැවත පැමිණීම බව මාක්ස් සඳහන් කරේ. ඊට වෙනස්ව කෘෂිකර්මාන්ත හෝ නැවතෙන ඒ කියන්නේ විශාල වශයෙන් විශාල කාලයේ ශ්‍රමයක්. ඒ කියන්නේ ශ්‍රම කාලේ විශාල වශයෙන් ගත වෙන සමහරක් ඒවා ශ්‍රම කාලේ විතරක් නෙමෙයි ස්වාභාවික හේතු නිසා ඒ නිෂ්පාදනයේ ස්වභාවය අනුව විශාල කාල පරාසයක් අවකාශයේ විශාල කාලයක් ඒ සඳහා වෙන් කරන්න වෙනවනේ අනේ ඒ වගේ දේවල් වල පිරිවැටුම් වාරය හරිම හිමින් තමයි ඒවා එන්නේ ඊට වෙනස් කෘෂි කර්මාන්තව නැවතැනීම වැනි අංශ ඍතුමය සාධක හෝ දීර්ඝ නිෂ්පාදන කාලයක් හේතුවෙන් අක්‍රමවත් පිරිවැටුමකට මුහුණ දෙන අතර ඒ මගින් ප්‍රාග්ධනයේ නැවත පැමිණීමේ ප්‍රමාද වේ. ආර්ථික අර්බුද අධික නිෂ්පාදනය හෝ සංසරණ ප්‍රමාද වීම හේතුව ඇතිවන පිරිවැටුමේ ඕනෑම බාධාවක් එක්කෝ වේගවත් පිරිවැටුම සමහර කාලට අධි නිෂ්පාදන වලට හේතු වෙන්න පුළුවන්. ඊටාමත්ම ප්‍රමාද පිරිවැටුම් තව වෙනත් කාරණාවලට බාධා වෙන මෙන්න මේ ඕන වේගය නිසා හෝ ප්‍රමාද වීම නිසා හෝ වෙනත් දේශගුණික ඕනෑම අර්බුදයක් නිසා මේ චක්‍රීය ගමනට බාධා ඇති කරන්න පුළුවන්. එතකොට ඒවා ධනේශ්වර නිෂ්පාදන ආකෘතියේ ඒ ගමන අර්බුදයට යනවා කියන්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. එතකොට ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා කියන්නේ අපි දන්නවා ආර්ථිකය කියන්නේ වෙන මොකද නෙමෙයි මිනිස්සු ජීවත් වෙන ක්‍රමයක්. ඒකට මිනිස්සු ජීවත් වෙන ක්‍රමයේ අර්බුදයට යනවා. එතකොට ඒක තමයි අපි කියන්නේ එතකොට ඒක ආර්ථික අර්බුදය. එතකොට මිනිස්සුන්ගේ මේක ජීවත් වෙන ක්‍රමය ඒක දේශපාලන අර්බුදයක් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය වෙනවා. ආර්ථික අර්බුද අධික නිෂ්පාදනය හෝ සංසරණය ප්‍රමාදයෙන් හේතුවෙන් ඇතිවන පිරිවැටීමේ උනාම් බාධාවක් චක්‍ර එක් අධීරක ප්‍රාග්ධනයේ සිරවි තැබීමට හේතු විය හැකි අතර. ඒ මගින් ප්‍රාග්ධනයේ ප්‍රතිආයෝජනය වළක්වේ. මෙම එකතැන පරිදීම ඵලදායී ලෙස වාර්ෂික අතිරික්ත වටිනාකමේ ස්කන්ධය අඩු කරයි. සූරා කෑමේ මට මේ වචනේ පේන්නේ නැහැ.
S බෙදීම අනුපාතය වෙන්න ඕනේ මම හිතන්නේ එතන සූරා කියන්නේ අනුපාතය. අනුපාතයේ S බෙදීම V ඉහළ මට්ටමක පැවතුනද ලාභදායකත්වය මේ යන අඩු කරයි. මම හිතන්නේ මේ කාරණේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. පිරිවැටුම සහ සමුච්චය කිරීම. අපි දන්නා පිරිවැටුම කියන්නේ මොකද්ද? සමුච්චය කිරීම මොකද්ද? වේගවත් පිරිවැටුම යන්නේ අදහස් කරන්නේ ප්‍රාග්ධන ඉක්මනින් ප්‍රතිලාභ ලබා දෙන බවයි. ඒ බැවින් නිෂ්පාදනය පවත්වා ගැනීම සඳහා කලින් අවශ්‍ය වන්නේ අඩු ප්‍රමාණයක. එතකොට වේගවත් පිරිවැටුම කියන්නේ මම ඔයගලන්ට පැහැදිලි කරා. ඉතා ඉක්මනින් නැවත වතාවක් එනවා. එතකොට සුළු මුදලක් දාලා කීප වතාවක් චක්‍රයේ වේගෙන් කරකිනවා නම් Tamante ඒ හරහා විශාල ලාභයක් එනවා. මෙය විශාල අත්තිකාරම් වල බර අඩුවන අතර නැවත ආයෝජනය සඳහා අරමුදල් නිදහස් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත වටිනාකම නිතර නිතර නැවත ආයෝජනය කළ හැකි අතර ප්‍රාග්ධන සමුච්චය වේගවත් කරන අතර ධනපතියාගේ තරඟකාරී වාසිය වැඩි කරයි. අනිත් අතට මන්දගාමී පිරිවැටුම ප්‍රාග්ධනය ඇදබැද තමයි සමුච්චය වීමට බාධා කරයි සහ අතිරික්ත වටිනාකමේ වාර්ෂික ස්කන්ධය අඩු කිරීමට හේතු වේ. ධනපතියන් පිරිවැටුම් කාලය කෙටි කිරීම, වැඩි දියුණු කළ ප්‍රවාහනය, වඩාත් කාර්යක්ෂම සංසරණය, බැංකුකරණය මේ ආදි වශයෙන් ඉන්ටර්නෙට් ඕන එකක් IT මේ IT AI ඕන එකක්. නිෂ්පාදනයේ තාක්ෂණික නවෝත්පාදනයේ අනාදි මෙන්න මේ සියලුම කටයුතු අපි දන්නා මොකක්ද කියලා තනි වචනයෙන් කිව්වොත් productivity improvement. ඒ කියන්නේ ඵලදායීතාවය, ශ්‍රමයේ ඵලදායීතාවයේ වැඩි කිරීම හරහා තමයි ධනපතියන්ට පිරිවැටුම් කාලය විශාල වශයෙන් කෙටි කර ගන්න පුළුවන්. එතකොට මෙතනදී මම තව කාරණයක් ඔයගලන්ට මේ හරහා පැහැදිලි කරන්නම්. ඒක තමයි මේ අද මුණ දීලා තියෙන තත්ත්වෙත් එක්ක බලපුවම ඔයගොල්ලෝ දන්නවා මම නිරන්තරයෙන් මේක ගැන කතා කරනවා. ගොඩක් වෙලාවට මම මේ කියනවා. මේ අද මේ මූල්‍ය ප්‍රාග්ධනයට මුල්ලවදී දියුණු ධනපති කාර්මික ධනපති රට ක්‍රමානුකූල වැඩිවීමත් එක්කලා ඒගොල්ලෝ මූල්‍ය ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභ හොයාගෙන ජීවත් වෙන තැනට ඒ සමාජපත් වුණාම ඒගොල්ලන්ගේ අතින් ගිලිලා ගියා නිෂ්පාදන කර්මාන්ත ඇත්ත වශයෙන්ම විශේෂයෙන් මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි කියන එක. මනුෂ්‍ය අවශ්‍යතාවයන් විශාල වශයෙන් ඉෂ්ට කරන්නේ ඒ වරා. එතකොට අතිසුකෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කිරීම නැව් වෙන්න පුළුවන්, ගුවන් යානා වෙන්න පුළුවන්, නැත්නම් අභ්‍යවකාශය සඳහා විනෝද ගමන් යන යානා වෙන්න පුළුවන්, මුහුද පතුලට විනෝද චාරිකා යන්න වෙන්න පුළුවන්, විශාල ගෝල්ෆ් පිටි වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් අතිසුකෝපභෝගී නිෂ්පාදනයන් එතකොට සමහරක් වෙලාවට න්‍යෂ්ටික බලාගාර වෙන්න පුළුවන්. මේ වගේ විශාල බැර කර්මාන්ත සහ අතිසුකෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනයේ සැලකිය යුතු කාලයක් ඒගොල්ලන්ගේ අතේ තිබුණා. දැන් එම කර්මාන්තත් ඒවත් අවසාන වශයෙන් ඒ වටිනාකම තීන්දුව වෙන්නේ සමාජීය වශයෙන් අවශ්‍ය කරන ශ්‍රම කාලය උඩ මාක්ස් කියන විදිහට. එතකොට මාක්ස්වාදී අර්ථකථනය සමාජීය වශයෙන් අවශ්‍ය කරන ශ්‍රම කාලය අඩුම කොහෙද තියෙන්නේ? අන්න ඒක උඩ තමයි. එතකොට අපි දන්නවා මේ බැර කර්මාන්තවල තිබිච්ච නිෂ්පාදන පවා අද ඒගොල්ලන්ගේ බැහැරට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් සැලකිය යුතු ප්‍රමාණය දැනට ඒගොල්ලන්ගේ අතේ බැර කර්මාන්තවල නිෂ්පාදන ඒගොල්ලෝ සතුව තියෙනවා. ඒවා අතිනවීන තාක්ෂණික වල නිෂ්පාදනයේ ඇමරිකාව, බටහිර යුරෝපයේ අතේ, ජපානයේ අතේ සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් තියෙනවා. ඒ බැර කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වෙනත් ඒ කියන්නේ ආසියානු කලාපයට ගිහිල්ලා තිනවා. ඒගොල්ලෝ අධිතාක්ෂණික කර්මාන්තවල දැන් එක්සත් ජනපදයේ ඇතුළු යුරෝපයේ ගිහිල්ලා තිනව නේද? ඔව් නෑ දැන් අද තාක්ෂණය මේ අද වර්තමානීය තාක්ෂණය කාටවත් හංගගෙන තියාගන්න බෑ. එතකොට තාක්ෂණය අද ගෝලීය වෙලා තියෙන. ඒක නිෂ්පාදනය ගෝලීය වීම හරහා තාක්ෂණය ගෝලීය වෙලා තියෙනවා. හරිද? ඒක නිසා අද තාක්ෂණය හිර කරන්න බෑ කොහටවත්. හිර කරොත් නිෂ්පාදන ආකෘතිය යන හිටිනවා. ඉතින් ඒක නිසා අද තර්ක කරන්න බෑ මං හිතන්නේ කාටවත් මේ හැංගිච්ච මේ තාක්ෂණයක් ඒගොල්ලන්ගේ අතේ තියෙනවා. එදා තිබුණා. දැනට අවුරුදු 40කට 50කට කලින් ඒක තිබුණා. ඒ තාක්ෂණය මෙහාට ගේන්න බෑ. මොකද හේතුව අපි දන්නේ නැහැ. ඒ තාක්ෂණ එකක් දන්නේ නැහැ. ඒවා බඩු භාණ්ඩ සම්පූර්ණයෙන්ම නිපදවන්නේ රටවල. එතකොට ඒවා අපිට තියෙනවා පරිහරණය කරන්න විතරයි. ඒක තාක්ෂණ ඒවට උමනා කරන ඒවා නිෂ්පාදනය කරන නිෂ්පාදන මෙවලන් අපි සතුව නැහැ මේ ආදි වශයෙන්. එතකොට ඒකට ඒ ඉතිහාසය අපි බලමු වෙනම. එතකොට මට කියන්න ඕනුනේ දැන්
ඒගොල්ලොන්ගේ අතේ අත් වශයෙන්ම මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි කියන එක මුළුමනින් නැහැ. මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔයගොල්ලන්ට මට කියන්න ඕනේ මේක මේ වේගවත් පිරිවැටුම තියෙන නිෂ්පාදන තියෙන්නේ මේ මැනුෆැක්චරින් කියන මොනවද ඒවයි තියෙන්නේ. අපිට මස් මාංශ අපේ බිත්තර ටික කුකුල් මස් ටික හාල්ද අරකද මේකද ඔළුවේ ගාන තෙල් ටිකද සපත්තු ඇඳුම් පැළඳුම් මේ ආදි වශයෙන් සියලුම මේ පොඩි පොඩි උපකරණ මේ ගිටාර් එකද සංගීත භාණ්ඩද පොත් පැන්සල් එදිනදා ජීවිතයට අවශ්‍ය කරන සියලුම දේවල් මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි හැටියට ඒවත් අපිට එදා එහෙන් තමයි ආවේ. ඒගොල්ලන්ගේ අතේ තිබුණේ. අද මේව ආසියානු කලාපයට මේ අවශේෂ රටවල පරිධියට ගිහිල්ලා තියෙනවා. එතකොට පරිධියට මේකට යන්නේ හේතුව මේ රටවල ක්‍රමානුකූලව ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළ යෑම උඩ කම්කරු වැටුප් පිළිබඳව ප්‍රශ්නේ එනකොට ඒගොල්ලෝ ඒවා අවුට්සෝස් කරා මේ රටවල වලට අඩු මිලට නිෂ්පාදනය කරලා එහාට ගියන. මොකද ධනපතියෝ මොනවා මේ රටවල වල සූරා කෑම ඔයගොල්ලෝ දන්නවා. කාන්නේ හැමතිස්සෙම වැටුප අවම මට්ටමින් තියාගෙන ඉන්නේ. එතකොට ඒක නිසා ඒගොල්ලන්ගේ රටවල වල නිපදුවාම ඒගොල්ලන්ගේ කම්කරුවන්ට ඒක විශාල මිලක්. එතකොට වැටුප් වැඩි චක්‍රය ලොකු ගැටලුවක් ආවා. ඒගොල්ලෝ දැක්ක ආසියානු රටවල විශාල ජනගහනයක් ඉන්නවා අතිරික්ත ශ්‍රමයක් තියෙනවා අඩු මිලට බාර. එතකොට ක්‍රමානුකූල මේක අපි දන්නා ඒ ඉතිහාසය දැන් දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ මේ චීනය ඉන්දියාව මේ ආදි වශයෙන් පරිධියේ තියෙන රටවල් ක්‍රමානුකූලව ගෝලීය නිෂ්පාදන ආකෘතිය අරන් මේ තාක්ෂණය ඒගොල්ලෝ ගත්තා. ඒක එතනින් කතාව ඉවරයි. එතකොට ඒ ගැනීම හරහා එතකොට වේගවත් පිරිවැටුම තියෙන ප්‍රාග්ධනයේ හිමිකාරය බවට මේගොල්ලෝ දැන් පත් වෙලා තියෙනවා. මෙන්න මේ ගැටුම. එතකොට අරගොල්ලන්ට තියෙන මන්දගාමී පිරිවැටුමක් තියෙන නිෂ්පාදන. සමහර වෙලාවට අත් වශයෙන් මේව විසඳ ගන්න දැන් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ විශාල ධනයක් හිමි ධනපතියන් තමයි මේ මෙහා දිසුකෝපෝපේ භාණ්ඩ ඒවා තාක්ෂණික මෙවලන් ආදි වශයෙන් පාවිච්චි කරනවා. එතකොට මේවා නාස්තිකාර විදිහට අන්තිත් එක පාවිච්චි කරනකොට විශාල නාස්තියක් කරනවා. අපි දන්නවනේ ඔය මිනිස්සු කන්නේ බොන්නේ නෙමෙයි ඔය ලෝක නිෂ්පාදනයේ 80%ක් දියුණු රටවල් වලට පාවිච්චි කරනවා කියන්නේ මේ කියන එකේ අදහස ඒවා ඉන්නේ සුළු ජනගහනේ මේ ඔක්කොම කාලා බීලා නාස්ති කරනනේ විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. එතකොට මේ සුඛෝපභෝගීත්වය කියලා කියන්නේ ඒක සුඛෝපභෝගී භාණ්ඩයක් පරිහරණය කරන පමණක් නෙමෙයි. ඔයාලට ඇඳුම් ඔයාලට ජීවිත කාලය තුළ ඕනනම් ඔයාලට ඇඳුම් අපි කියමු ඔයා අවුරුදු 100ක් ජීවත් වුණ මාසෙකට එක ගාන ගත්තොත් 12න් වැඩි කරලා අවුරුදු 60න් වැඩි කරලා ගත්තොත් අන්න එච්චරනේ ඇඳුම් ප්‍රමාණය. නමුත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ එහෙම නෙමෙයි. පාවිච්චි නොකරත් ඒගොල්ලෝ ඇඳුම් මිලියට ගන්නවා. හරිද? අර පිලිපීනයේ ජනාධිපති කෙනෙක්ගේ බිරිඳක් හිටියා. එයා සපත්තු කුට්ටන් 3000ක් පාවිච්චි කරලා තුන මාස කිහිපයක්. එතකොට එයා සමහර සපත්තු කිසි දවසක පාවිච්චි කරලා නැහැ. ඒ වරන් තියෙන්නේ එයා නිකන් හොබි එකක්. එතකොට හිතන්නකෝ අන්නේ එහෙම එතකොට දැන් ඒ වගේ තත්වයක් තුළ මේගොල්ලොන්ට මොකද්ද වෙන්නේ? දැන් මට කියන්න ඕනුනේ කාරණේ ඒගොල්ලන්ගේ මන්දගාමී වෙනවා. ඒගොල්ලන්ගේ පිරිවැටුම මන්දගාමී. එතකොට මන්දගාමී වෙනකොට ඒකේ අර්ථය මොකද්ද? අතිරික්ත වටිනාකමේ සාපේක්ෂ ඒගොල්ලන්ට ලැබෙන අතිරික්ත වටිනාකම අඩු වෙනවා. මේ පැත්තේ එන අතිරික්ත වටිනාකම වැඩි වෙනවා. ඉතින් දැන් ඕගොල්ලෝ දන්නවා දැන් මම නිරන්තරයෙන් කියලා තියෙනවා මේ පහුගිය අවුරුද්දේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට බටහිර රටවල් වල G7 රටවල් වල තියෙන ලෝක නිෂ්පාදනයේ පංගුව නැත්නම් ඒගොල්ලන්ගේ කොටසට වැඩිය ඒක ඉක්මවා ගියා මේ බ්‍රික් රටවල් කියන රටවල් කීපයක බ්‍රික් රටවල් හැටියට ගැනෙන රටවල් වල නිෂ්පාදන ලෝක නිෂ්පාදනයේ තමන්ගේ කොටස ඉක්මවලා ගියා. ඉතින් මේවා මේ දෙවන්ත අපි සාකච්ඡා කරන්න ඕන වැදගත් මේ මාක්සිසම් හැටියට දැන් මම අර ඔයගොල්ලන්ට කියන්නේ මේක කැපිටල් එක කියනකොට මේව භාවිතය අපි කල්පනා කරලා බලන්න ඕන. එතකොට මේ ඉක්මෝලා ගියේ එකේ කොටස අපි ගත්තොත් මේක ඉන් ඩීටේල් ගැඹුරට ඒකේ විග්‍රහයට ගිහිල්ලා ගත්තොත් මේ බටහිර රටවල් නිෂ්පාදනය කරන බඩු භාණ්ඩ මොනවද? ලෝක නිෂ්පාදනයේ මොනවද නියෝජනය වෙන්නේ? ඒගොල්ලන්ගේ කොටස මේ බ්‍රික් රටවල් වල නියෝජනය වෙන්නේ මොනවද කියලා බැලුවොත් ඉතාම පැහැදිලිව පේන්නේ ඒවා සුළුෙන් මේ කියන්නේ ඒවා තමයි තීරණාත්මක සාධක දේශපාලන ආර්ථික විද්‍යාව. මේ බ්‍රික් රටවල් වල හදලා තියෙන විශාල වශයෙන් පාරිභෝජන භාණ්ඩ. අර කොටසේ නියෝජනය වෙන්නේ විශාල වශයෙන් මොනවද? ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ මන්දගාමීත්වයේ තියෙන ඉතාම කාලයේ වැය වෙන සහ මේ වෙළඳ පොලේ
ඒගොල්ලන්ගේ නැවත වතාවක් ඒව රියලයිස් වෙලා ඒ කියන්නේ මුදල් බවට පත් වෙලා එන්න ගත වෙන කාලේ වැඩිම බඩු භාණ්ඩ තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඒව එක පැත්තකින් ඒව කර්මාන්ත නවත්තන්න බෑ ඒගොල්ලන්ට. මොකද ආකෘතිය හිර වුණා කියන්නේ සම්පූර්ණයෙන්ම කඩාවැටීමක් ආර්ථික පල්ලෙලා බිඳ වැටෙනවා එතකොට. එතකොට ඒගොල්ලෝ මේව වෙළඳ පොලේ කොච්චර හෙමින් මූණත් මේ කියන්නේ මේ පිරිවැටම කොයිතරම් මෙවත් උනා ඒගොල්ලෝ නිෂ්පාදනය නවත්තන්නේ නැහැ. ඉතින් මේ ටැරිෆ් පරා මේ අද ගෙනියන අර්බුදේ සැබෑ පදනම් වලට බලපාන කාරණා ඔය තමයි. දැන් ඕගොල්ලෝ ඉතිහාසය බැලුවොත් එහෙම දැන් මම දැක්ක ඊයේ නිවුස් වලට දාලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරලා තිබුණා ඉන්දියාවේ මෝදිට ජනාධිපතිට මේ කතා කරලා එයා එකඟ වුණා කියලා මේ රුසියාවෙන් තෙල් මිලයට ගැනීම එයා යම් ප්‍රමාණයකට අඩු කරනවා කියලා. නමුත් ඒක ඉන්දියාව මේ කියන්නේ ඇමරිකන් ජනාධිපතිවරයා මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඉන්දියාව පැත්තෙන් තාම කන්ෆර්මේෂන් මේ කියන්නේ ඒක තහවුරු කිරීමක් කරලා නැහැ. බොහෝ වෙලාවට තහවුරු කරනවා ඉඩ තියෙනවා. කෙසේ වුණත් ඔයගොල්ලෝ බලන්න මීට කලින් දැනට ඔයගොල්ලෝගේ දැන් වැඩි කොටස මෙතන ඉන්න තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. මීට කලින් ලෝක ඉතිහාසයේ කවදාවත් මේ මෑත ඉතිහාසයේ තිබුණේ නැහැ ඇමරිකාව විසින් මේ රටවල් වල ජනාධිපතිවරුන්ට ටෙලිෆෝන් කර කර අරක කියනවා මේක කියනවා අරහෙන් තෙල් ගන්න එපා මගේ බඩු ටික ගනින් කිය අර දැන් අපි මේ පිටකොටුවට ගියාම අපි මුල් කාලේ ඔයගොල්ලෝ පිටකොටුවේ ගියාම දැන් බටහිර රටකට ගියා වගේ තමයි දැන් අවුරුදු 50කට විතර ගියාම මේ කියන්නේ නෑ මේක ගන්න අරක ගන්න කියලා ඇඟේ ගහන්නේ නෑ. හරිද? දැන් බටහිර රටකට ඔයගොල්ලෝ ගියොත් එහෙම කඩේකට මාකට් එකට ගියාම කිසි කෙනෙක් ඇවිල්ලා අහන්නේ නෑ දොර ගාවටවත් ඇවිල්ලා කතා කරන්නේ. අපි කඩේ ඇතුළට ගිහිල්ලත් අපි ගියත් මිනිහා මීයාගේ වැඩක් කරගෙන ඉන්න අපි බඩු හොයලා ගන්න ඕන. අන්න එහෙම තමයි ලෝක ධනපති මහත්තයා මේ අධිරාජ්‍යවාදීන් කලක හිටියේ. ඒගොල්ලෝ ඩික්ටේ එක නියම කරා ඒගොල්ලෝ බඩු හදලා මෙහාට එනවා අපි ගන්න ඕන. හරිද? අපිට මොනවත් කතා කරන්න දෙයක් නෑ අය. නමුත් අද ඇමරිකන් ජනාධිපතිවරයාට ලෝකේ පුරා ඉන්න රාජනායකයන්ට ටෙලිෆෝන් කර කර කතා කරන්න වෙනවා මගේ බඩු ටික ගනින් මගේ බඩු ටික ගනින් මෙන්න මේ බඩු ගොඩ ගහලා මේවා ගනින් ගත්තේ නැත්නම් මම උඹලට මේක කරනවා අරක කරනවා. දැන් ඒ කියන්නේ අර්බුදයේ ප්‍රමාණය සෑහෙන තරම් දුරට බරපතල විදිහට ගිහිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මාක්ස් මේ වොලියුම් 2 එකේ මෙන්න මේවා ඉතාමත්ම පැහැදිලිව කියන කාරණා. මේකයි මට ඔයගලන්ට මෙන්න මේ තැන්වලදී මේකේ පැහැදිලි කිරීම අවශ්‍ය උනේ. හරි අපි යන් ආපහු මෙතනට. එතකොට මේ කාලය කෙටි කිරීම සඳහා අපි තනි වචනකින් කිව්වොත් සියලුම ආකාරයේ ආයතනික තාක්ෂණය දියුණු කරන විවිධ කළමනාකරණ ක්‍රම මාර්ගයෙන් පිරිවැටුම් කාලය කෙටි කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න උදාහරණයකට අලුත් මැනේජ්මන්ට් ටෙක්නික්ස් අපි දන්නවා ඉන්ඩස්ට්‍රියල් විශේෂයෙන්ම කර්මාන්ත ශාලා කළමනාකරණය පිළිබඳව ආදී වශයෙන් ඒ භාවිතා කරන ඒ වගේම ඍජු ශ්‍රමය තියෙන ඒගොල්ලන්ගේ ඵලදායීතාවය ඉහළ දාන්න පුළුවන් සියලුම උපකරණ ඒගොල්ලෝ මැදිහත් කරනවා. අද ඇවිල්ලා තියෙනවා AI තාක්ෂණය මේ සියලු තනි වචනයක් කිව්වොත් තාක්ෂණය කියන එක තමයි. නිදර්ශන උදාහරණයක් මාක්ස්ගෙන් ගත් එකක් තියෙන්නේ පිරිවැටුමකට විචල්්‍ය ප්‍රාග්ධනය එක පිරිවැටුමකට විචල්්‍ය ප්‍රාග්ධනය අපි හිතුවොත් 500 විචල්්‍ය ප්‍රාග්ධනය කියන්නේ අපි මොකක්ද කියලා දන්නවා. එතකොට ඒ කියන්නේ විචල්්‍ය ප්‍රාග්ධනය කිව්වේ ශ්‍රමයේ මිලයට ගන්න තියෙන ප්‍රාග්ධනය ඩොලර් 500යි. පිරිවැටුමට නිපදවන අතිරික්ත වටිනාකම 500යි. වසරකට පිරිවැටුම් ගණන 5යි. ඒ විට වසර සඳහා මුළු අතිරික්ත වටිනාකම සමානයි 5 වැඩි කිරීම 500 වැඩි කිරීම 5. ඒ කියන්නේ ඩොලර් 500 වැඩි කිරීම 5. n කියන එකනේ. අතිරික්ත වටිනාකමේ වාර්ෂික අනුපාතය බැලුවොත් එහෙම 500 බෙදුවොත් එහෙම 2500න් 100ට 500යි. වැඩි කරත් 100යි. පිරිවැටුම එක්වරක් පමණක් සිදුවොත් අනුපාතය 100ට 100යි. මේ අනුව පිරිවැටුම් සංඛ්‍යාතය අතිරික්ත වටිනාකම නිෂ්පාදනය අන්න එතන වචනේ මට පේන්නේ විශාල කරනවා. හරිද මේක පැහැදිලිද මේ සංඛ්‍යාත ඔයගොල්ලන්ට ඒක පැහැදිලි නේ ඒක ආපහු කියන්න දෙයක් නැහැ. මේක එක්සිට් වෙන්නේ නැහැ නේ.
ඒක හරි කරදරයක් මට. රයිට්. ඒ පාර තව එකක් ආවා. මේ මොකක්ද වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. අපිට නම් පේන්නේ ඒකින්ද අපිට හරියට පේන හින්දා අපිට හිතන්න නැද්ද? ඔව් මගේ මේකේ එක එකවා මේකට මේ එනවානේ. මගේ මේ ස්ක්‍රීන් එක වැහෙනවා ඒකේ. අන්න දැන් හරි. ඔව්නේ. ඔව්. අපිට නම් අර පුළුල් පේන්නේ නැති. අපේ නම් හොඳට පේන්නේ. සම්පූර්ණයෙන්ම වැහෙනවා නැත්තම්. වෛරස් මොනවාරි ඇවිල්ලාද දන්නේ නැහැ. හ්ම්. ඊට පස්සේ ඊගා ස්ලයිඩ් එක පුළුල් ධනවාදී ක්‍රමයට මේකේ තියෙන සම්බන්ධය. මොකේද? මේ පිරිවැටුම් චක්‍ර සහ ඒවැ ගමන් කාලය. මාක්ස් මෙම විශ්ලේෂණය අර්බුද සහ පද්ධතිමය අපි කියන්නේ අසිස්ටමික් කියලා කියන්නේ ධනේශ්වර ආකෘතියකින් ප්‍රතිවිරෝධතා සමග සම්බන්ධ කරයි. ඒ කියන්නේ ධනේශ්වර නිෂ්පාදන ආකෘතියේ ප්‍රතිවිරෝධතාවයන් සහ අර්බුදත විශ්ලේෂණය කිරීම සඳහා මේක සම්බන්ධ කරනවා. ලාභ උපරිම කර ගැනීම සඳහා ධනවාදයේ නිරන්තරයෙන් පිරිවැටුම වේගවත් කිරීමට උත්සාහ කරයි. ඔන්න එක පැත්තක්. නමුත් මෙම පීඩනය අධික නිෂ්පාදනයට හේතු විය හැකියි. අන්න අර්බුදයක්, ඒ කියන්නේ ප්‍රතිවිරෝධතාව. එක පැත්තකින් පිරිවැටුම වැඩි කරගන්න ඕනේ. ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය ධාවනය කරන එන්ජිම ධාවනය වෙන්නේ ඩීසල් එක තමයි. එතකොට ඒක පිරිවැටුමේ වේගය කරන්නේ මොකටද? අතිරික්ත වටිනාකම වේග මේ ප්‍රමාණය වැඩි කරන්නේ. එතකොට මේක තමයි ධාවනය සඳහා තියෙන ප්‍රධාන නේද. එතකොට ඒක කරනකොට අනිත් පැත්තෙන් මොකක්ද වෙන්නේ? අධි නිෂ්පාදනයට හේතු වෙන්න පුළුවන්. එතකොට මම කිව්වේ අර බැර කර්ම විශේෂයෙන්ම ප්‍රාග්ධන භාණ්ඩ, සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය කරලා වේගයෙන් විකුණා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනකොට ඒගොල්ලෝ වැඩියෙන් නිෂ්පාදනය කරනවා. හැබැයි ඒවැයි පිරිවැටුම අපි දන්නා වෙළඳපොළේ ඒවා රියලයිස් මේ මුදල් බවට පරිවර්තනය වීම ඉතාමත්ම හිමින් තමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අධි නිෂ්පාදනයට යනවා. හැබැයි ඕක පාරිභෝගික භාණ්ඩ වලටත් වෙන්න පුළුවන්. නමුත් පාරිභෝගික භාණ්ඩ වලට කියන්නේ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකට බොහොම මේ අවමයි. ඒ කියන්නේ සාපේක්ෂව බැර කර්මාන්ත වලට වැඩිය මේවට තියෙන ඉඩකඩ අඩුයි. අපි දන්නවා අර පස්සේ ඉස්සරහදී අපි කතා කරමු අර මාක්ස් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවානේ මේ නිෂ්පාදන අංශ දෙකක් ගැන. මේ කර්ම නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදනය කරන අංශය සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කරන අංශය. එතකොට අපි ඒක ඒ තැන්වලදී අපිට පෙනේ මේ කියන්නේ නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා පැත්තේ විශාල අර්බුදයක් ප්‍රමාණිකූලව මතුවලා එනවා. යල් පැනීම මේ ආදි වශයෙන් අපි කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් ඉස්සර නම් අවුරුදු 30කට වතාවක් ආර්ථික අර්බුදයක් එනවා කියලා. ඒකට හේතු වෙන්නේ අර කියන කාරණා. වේගවත් කිරීමට උත්සාහ කරයි. නමුත් මෙම පීඩනය අධික නිෂ්පාදනයට හේතු විය හැකියි. මන්ද භාණ්ඩ විකිණිය හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් නිෂ්පාදනය කිරීම. වේගවත් චක්‍ර පවත්වා ගැනීම සඳහා ණය ප්‍රසාරණය වේ. බොහෝ විට මොකද කරන්නේ? වේගවත් චක්‍ර ක්‍රියාත්මක කරනකොට බැංකු පද්ධතිය විසින් ණය පොම්ප කරනවා ආර්ථිකයට. නිෂ්පාදනය. එතකොට මොකද වෙන්නේ? බොහෝ විට තිරසාර නොවන ලෙස අවසානයේ වෙළඳපොළට අතිරික්තය අවශෝෂණය කර ගැනීම නොහැකි වූ විට හෝ ණය ආපසු ගෙවිය නොහැකි වූ විට ආර්ථික අර්බුද ඇති වෙනවා. අපි දන්නවා 2008-9 කාල සීමාවේ ඇමරිකාවේ ඒ අර්බුදය මතුවුණා. යන්ත්‍ර මේ මෑතන එක යන්ත්‍රෝපකරණ වැනි ස්ථාවර ප්‍රාග්ධනය වසර ගණනාවක් පවතින බැවින් එය ඉක්මනින් සකස් කිරීමට හෝ විකිණීමට නොහැකිය. අර්බුද අතරතුර මෙම මන්දගාමී පිරිවැටුම වේගවත් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පිරිවැය අඩු කිරීම වළක්වයි. ප්‍රාග්ධන යල්පැන යාම හේතුවෙන් හිරවීම නිසා හෝ ප්‍රාග්ධනය කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ අපි දන්නා ප්‍රාග්ධන භාණ්ඩ මේ තාක්ෂණයේ කියන්නේ ඒකත් වැදගත් කාරණේ මම එකක් කියන්නම්. මේ දැන් අපි දන්නවා ධනේශ්වර නිෂ්පාදන ආකෘතියේ දාමක බලවේගය. ඒකේ ප්‍රධාන ෆෝස් එක තමයි
නිරන්තරයෙන් ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් කරනවා. ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් කරන්න මොකද වෙන්නේ? හේතුව නව තාක්ෂණය ආදේශ කරනවා. එතකොට මොකද වෙන්නේ? මීට කලින් හදලා තිබිච්ච යන්ත්‍රෝපකරණ විශාල වශයෙන් ගොඩ ගැහෙනවා යල් පැන ගිහින්. එතකොට ඒවා ඇත්ත වශයෙන්ම ඒවාට විශාල ආයෝජනයක් කරලා තියෙන දේවල්. එතකොට මේ වගේ ගැඹුරු අර්බුද ආර්ථික අර්බුද තාමත්ම ගැඹුරු තැනකට එනවා. මෙම මන්ද ප්‍රාග්ධන යල්පෑන යාම හේතුවෙන් හිරවීම නිසා පාඩු තීව්‍ර කිරීම ඒ මගින් ධනපතයන්ට ආර්ථික පසුබෑම වඩාත් දිගු හා දරුණු කරයි. මේවා ධනපතයන්ට විතරක් නෙමෙයි මෙවැනි අර්බුද විශාල වශයෙන් රැකියා හිමිවීම දුප්පත්කම විශාල වශයෙන් මිනිසුන්ට ඒක හරහා ඇතිවීම ඒ වගේම දේශපාලන අර්බුද හරහා යුද්ධ වලට ගමන් කිරීම මේ ආදී වශයෙන් විශාල ප්‍රශ්න වෙනවා. සංකල්පීය ලෙස ගත යුතු අවබෝධය සංකල්පීය වශයෙන් මොනවද අපිට මේකෙන් මේ ආකෘතිය තුළ මේ චැප්ටර් එකේ මේ පරිච්ඡේදයේ තියෙන වටිනාකම සංකල්ප ටික මම මේ පැත්ත දාලා තියෙනවා මේ පරිච්ඡේදයේ තියෙන මේ අර්ථය තේරුම මොකද්ද කියන එක නැත්තම් ඒකෙන් අපිට ලැබෙන අවබෝධය පිරිවැටුම් කාලය කියලා කියන්නේ චක්‍රය සම්පූර්ණ කිරීමට ප්‍රාග්ධනයට අවශ්‍ය කරන කාලපරාසය ප්‍රාග්ධන අධිකාරම කියලා කියන්නේ නිෂ්පාදන ආරම්භ කිරීමට අවශ්‍ය මූලික මුදල් නැත්තම් ප්‍රාග්ධනය ප්‍රාග්ධන නිෂ්පාදනය එක් පිරිවැටීමෙන් පසු ප්‍රාග්ධනය ආපසු ලැබීම සහ නැවත නිෂ්පාදනය සඳහා භාවිතා කරන කිරීම කියලා තියෙන එක හදාගන්න භාවිතා වෙනවා. කිරීම. වාර්ෂික අතිරික්ත වටිනාකම පිරිවැටුමකට අතිරික්ත වටිනාකම සහ පිරිවැටුම් ගණනය යන දෙකම මත රඳා පවතී. පිරිවැටුම් කාලයට බාධකයන් පිරිවැටුම් කාලයට මොනවද තියෙන බාධාවක්? කාලය, සංසරණ ප්‍රමාදයන්, අර්බුද. ප්‍රාග්ධන සමුච්චනය පිරිවැටුම් වේගයට සමීපව බැඳී ඇත. ප්‍රාග්ධන සමුච්චනය කියන්නේ එකතු කර ගැනීම නේද? සමුච්චය කියන්නේ එකතු කර ගන්නවා වගේ ගන්න. ඔව් ඒ කියන්නේ අතිරික්ත ඒ කියන්නේ සමුච්චනය වටිනාකම රාශිභූතගත කරන එක දෙකම එකක්ද? ඔව් දෙකම එකයි. අද සිංහල අදහස නම් මට තියෙන එකමයි. සමුච්චනය කියලා කියන්නේ අර M අපි කිව්වා අර චක්‍රයේ C වලට එන ඉතින් C ගෙනියන්න නිෂ්පාදන භාණ්ඩ සහ කම්කරු යොදවන නිෂ්පාදනය C1 කියන එක එනවා. එතකොට C1 එක M1 කියලා රියලයිස් වෙලා මුදල් නැවත වතාවක් එන්නේ අතිරික්ත වටිනාකම. මේක යන්න යන්න මොකද වෙන්නේ? සමුච්චනය වැඩි වෙනවා. එතකොට පිරිවැටුම වැඩි වෙන්න සමුච්චනය වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ ප්‍රමාණය විශාල වේගෙන යනවා. එතකොට මාක්ස් මෙන්න මෙතන තව වැදගත් කාරණයක් අපි දන්නවා ප්‍රාග්ධන සමුච්චනය වෙනවා කියන එකේ අර්ථය මොකක්ද ඇත්ත වශයෙන්? ගැඹුරු අර්ථය. පන්තිය ඕකේ තව ඉස්සරහට ගිහලා ක්‍රමානුකූලව කුඩා වේගන සංකේන්ද්‍රණය සීමිත කෙනෙකුට ප්‍රමාණයකට විශාල වශයෙන් ගොඩ ගැහෙනවා අති විශාල ප්‍රමාණයකට මේක ආදේශ කරොත් එහෙම ගෝලයට නැත්නම් පෘථුවියට අපේ දේශපාලන ආකෘතියට අති විශාල ප්‍රමාණයක ජනකායකට අතිරික්ත වටිනාකම අහිමි කරනවා. එතකොට මෙන්න මේ දැන් මාක්ස් මේක ඇතුළේ අත් වශයෙන්ම කොයිම වෙලාවකවත් ඇජිටේෂන් කියන්නේ විප්ලවය පිළිබඳ වචනයක් මේ දෙවන ආකෘතිය තුල නැහැ. දෙවන විලුම ගැන තුල නැහැ. එතකොට පන්ති සරණ ගැන කියවෙන්නේ නැහැ. එතකොට අපේ සහෝදරය ඕකෙන් ඇගේනවා විප්ලවයට පන්ති සරණ අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඕකෙන් සකස් කරලා තියෙනවා. ඕක හරහා. අන්න ඒක තමයි. මේක තුල මේක ගැඹුරට තේරුම් ගත්තොත් මේ තරම් මම ඒක ගෝල්ඩ් මයින් එකක් කියලා. හරිද? මේක ගැඹුරට තේරුම් ගත්තොත් මේක තමයි නියම සයන්ටිෆික් නිර්වචනය විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ පළවෙනි වෙලුම වගේම පළවෙනි වෙලුමටත් එහා ගිහින් ඒ කියන්නේ සජීවී ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය තුල සැබෑ පැහැදිලි කිරීම මේක තුල තියෙනවා. එතකොට ප්‍රාග්ධන සමුච්චනය පිරිවැටුම් වේගයට සමීපව බැඳලා තියෙනවා. පිරිවැටුම් වේගය වැඩි වෙන ප්‍රාග්ධන මේකෙන් සමුච්චනය වෙනවා කියන කාරණා. එතකොට ඒක හෙමින් සමුච්චනය වෙනවා කියලා කියන්නේ අර්බුද තුල තියෙනවා කියන්නේ. නිගමනය නැත්නම් අවසාන පැහැදිලි කිරීම කාලය සහ චලනය මම ඔයගොල්ලන්ට මේක නිරන්තරයෙන්ම කියන කාරණයක්. ධනේශ්වර
සන ආකාරය ග්‍රහණය කර ගැනීම සඳහා මෙම පරිච්ඡේදය ඊටම කාලේ සහ අවකාශී නැත්නම් චලනයේ චලිතයේ පවතිනවා කියන එක. ඒ කියන්නේ ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය කියන එක සජීව දෙයක්. ඒවා මීට පෙර පැවති ආකෘතිත් එහෙම තමයි. ඒක සජීව ස්ථාවර වුණොත් ඒක පවතින්නේ. ඒක කාලය සහ අවකාශයේ සජීව චලනය වෙන දෙයක්. ධනේශ්වර නිෂ්පාදන මේ ගතිකත්වය හැඩගස්වන ආකාරය ග්‍රහණය කර ගැනීම සඳහා මෙම පරිච්ඡේදිතාව දැක්වේ. ප්‍රාග්ධන පිරිවැටුමේ වේගයේ අතිරික්ත වටිනාකම උත්පාදනයට ඍජුවම බලපාන බව මාක්ස් පෙන්වා දෙයි. ප්‍රාග්ධනය එහි චක්‍රය ඉක්මනින් සම්පූර්ණ කරන තරමට බොහෝ විට අතිරික්ත වටිනාකම සාක්ෂාත් කර නැවත ආයෝජනය කර ප්‍රාග්ධන සමුච්චය තීව්‍ර කෙරේ. කෙසේ වෙතත් වේගය සඳහා වන හඹා යාම බිඳ වැටීම වලට වැඩි අවදානමක්ද ගෙනෙයි. නිෂ්පාදන බාධා කිරීම සංසරණ ප්‍රමාදයන් හෝ වෙළඳපොළ අර්බුද පිරිවැටුම නැවැත්වීම සහ ප්‍රාග්ධනය අක්‍රිය කිරීමට හේතු විය හැක. ධනවාදයේ අනුන්ට වටිනාකම නිෂ්පාදනය කිරීම පමණක් නොව එම වටිනාකම අඛණ්ඩව බාධා වලින් තොරව සාක්ෂාත් කර ගැනීම කාලය කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාවයක් බවට පත් කිරීම බව මාක්ස්ගේ විශ්ලේෂණයේ එළිවේ. එතකොට මගේ අද මේ 9 වෙනි පරිච්ඡේදය සම්බන්ධ දේශනාව මෙතකින් સમાપ્ત වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතන්නේ මම පැය මිනිත්තු 17ක් විතර මේකේ දේශනාව ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මාක්ස් මේකේ අදහස් කරලා තියෙන අනිල් සහෝදරයා යම් විදියකට විප්ලවය ගැන පන්ති අරගලය ගැන අදහසක් දුන්නේ නැතුණාට නිකන් අපෝහක භෞතිකවාදී ගත්තට පස්සේ නිකන් මාක්ස් මේකේ ඌට කතා කරලා තියෙන්නේ මේ පන්ති අරගලය සහ ලෝක විප්ලව අවශ්‍යතාව පිළිබඳව ධනපතියන්ගේ ධනවත්කම සහ සමුච්චගතකරණය පිළිබඳව කම්කරු පන්තින ඇඟීමක් දීලා තියෙනවා මේක. පැහැදිලිවම මේක ඒ අර්ථයෙන් අපි හෙළිදරව් කරනවා. ඇත්ත වශයෙන්ම මේක දැන් රොසා ලක්සම්බර්ග් මේ ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් තිබිච්ච ආචාර්ය උපාධියක් තිබිච්ච තම ගැඹුරු මාක්ස්වාදියෙක්. ඒ පිළිබඳව කිසිම විවාදයක් නැහැ. නමුත් එයාට පවා මේ දෙවනි පරිච්ඡේදය කියවපුවා මේ ගැඹුරු අර්ථය එයාට ආවේ නැහැ. මොකද හේතුව මම දන්නේ නැහැ. ඉදි කියන මොන හේතුව නිසා වූ එයා මේක තේරුම් ගත්තේ එයා මේක කියවලා කියපු ප්‍රකාශයක් තියෙනවා. එයා කියලා තියෙනවා මේ ලිබ්නෙට් කියලා තියෙනවා. දෙවනි පරිච්ඡේදය කිව්වොත් මාක්ස්ගේ ඒක කිසි වැඩක් නැහැ. ඒක හරි ඩල්. ඒක වැඩක් නැහැ. ඒකෙන් විප්ලවය කෙරෙහි තියෙන උද්‍යෝගය සම්පූර්ණයෙන්ම මොට කරලා දානවා. ධනේශ්වර නිෂ්පාදන ආකෘතිය සදාකාලිකව පවතින දෙයක් ඇටියට මේකෙන් අදහසක් එනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. ඒ කියන්නේ අනිල් සහෝදරයා මේක ඩයිලෙක්ටික් නොවන ආකාරයෙන් මතු පිටින් බැලුවොත් දෙයක් පිළිබඳව මතු පිටින් බැලුවොත් මේක අභ්‍යන්තරයට කියලා කිදා බහලා මේක බැලුවොත් මේක පැහැදිලිවම පන්ති අරගලයේ සහ විප්ලවයේ උද්‍යෝගීත්වය වැඩි කරනවා. ඇත්තම කියනවා. අර මෙරලින් සහෝදරයා කියන එක වෙලාවක පන්ති අරගලය කියන්නේ බෝම්බයක් නොවන බවත් පන්ති අරගලය වෙනකොට බෝම්බේ පාවිච්චි කරන්න එපා බවත් ධනේශ්වර කුණු කන්දවල් ඔළුවට ගහගෙන මේ පන්ති අරගලය කරන්න බැරි බවත් ඒ සඳහා මාක්ස් කියු පරිදි හොඳට මේ ආර්ථික විද්‍යාව දේශපාලන ආර්ථික විද්‍යාව අතුරු අනිකුත් ප්‍රාග්ධනය පිළිබඳව හොඳට හදාරන්න ඕනේ කියන එක මාක්ස් කියනවා. ලෙනින් ඒක උඩලා අර ඒ වගේ තමයි මේක අර මතු පිටින් බලලා අපිට නිගමන හැකියන්න බෑ. දැන් අපිට දැන් තමයි ප්‍රාග්ධනය පිළිබඳව යම්කිසි දෙයක් අපිට පවා ඒ කියන්නේ ඇත්තටම වරදිනුනේ. ඒකනේ දැන් අනිත් සහෝදරයන් මම දිගින් දිගටම කලින් දේශනවල වගේ නෙමෙයි ප්‍රශ්න කරේ. ඒ කියන්නේ ප්‍රශ්න කිරීම සිදු වෙන්නේ දැන් තමයි. ඒ කියන්නේ දැන් තමයි ප්‍රාග්ධනය කියන එක ඇත්තටම ඔලුවට කාවේ දෙන්නේ. ඉතින් අපි අනිත් එක තමයි ඉතින් මේවා පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැතුව වැනෙන්නේ නැති වැරදි තීරණ වලට නොයන සැබෑ විප්ලවවාදී නායකත්වයක් කියන එක කම්කරුවට දෙන්න පුළුවන්, කම්කරු පන්තියට දෙන්න පුළුවන් හයිය පක්ෂයකට ලැබෙන්නේ මේ හරහා විතරමයි. මේකයි ඒක තියෙන වැදගත්. අනිල් සහෝදරයා තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැන් අනිල් සහෝදරයා මොනවත් විශේෂ ප්‍රශ්නයක් නැත්නම් තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අනිල් සහෝදරයා මෙතනදි මතු කරලා දැන් ඔය නේටෝ එක සහ එක්සත් ජනපදයේ ආර්ථිකය පිටුවැටලා රුසියාව ඇතුළු බ්‍රික්ස් සංවිධානයේ ආර්ථිකය වර්ධනය වෙලා තිනවා. බැලු බැලමට අපි හැමෝටම පේන දෙයක් ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ඒ කියන්නේ මටත් ඒ කාලේ ඉඳලා පෙනිච්ච දෙයක් තමයි අපි ජියෝග්‍රැෆි ඉකොනොමික් කොමිෂන් කරා. ඒ වගේ ඒ කාලේ අපිට ලොකු ප්‍රාග්ධනය පිළිබඳව අපි කීවල තිබෙන්නේ. නමුත් අපි ආර්ථික විද්‍යාවලදී ලොකු මාක්ස්වාදී දැනුමක් තිබෙන්නේ නැතුණත් මාක්ස්වාද විශ්වාස කරන පිරිසක් විදිහට අපිට තේරුණා බ්‍රික්ස් සාමූහිකයේ සහ ආසියාවේ ආර්ථිකය යම් විදිහකට වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා කියලා. හැබැයි ඒකෙන් කියවෙන්නේ ඒක මාක්ස්වාදී ආර්ථිකයක් කියන එක නේද අනිල් සහෝදරයා? නෑ ඒකෙන් කියන්නේ දැන් මම කොයි වෙලාවකත් කියන්නේ මේ සමාජවාදී මම චීන සම්බන්ධයෙන් සමාජවාදයේ තියෙනවා කියලා කියන්නේ
අපි කිව්වේ නෑනේ එහෙම කොයි වෙලාවකවත්. අපි කියන්නේ ඒක අපිට කම්කරු අපිට ඒකෙන් ගන්න පුළුවන් ධනවාදී ආර්ථිකය විනාශකාරී ලෙස නැති අර්බුදය වුණාද තමයි නැත්නම් කියන්නේ. ධනවාදී ආර්ථිකය ඒකෙන් නැවත වැදගත් නැවත තැනක ප්‍රතිෂ්ඨාපන වුණා කියන එක. ඔව් අපිට ගන්න පුළුවන් මෙන්න මේකයි අපිට තියෙන වැදගත්ම කාරණේ මේකයි නෙමෙයි සහෝදරයා. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන කාරණේ මේ දැන් අද තියෙන්නේ අපිට තනි රටක නිෂ්පාදනය කරන ධනපති රාජ්‍යයක් නෙවෙයි. භාණ්ඩ තනියෙන් නිෂ්පාදනය කරලා පරිභෝජනය කරන අතිවිශාල ප්‍රමාණයක් ලෝක වෙළඳ පොළට සීමිත ප්‍රමාණයක් කවලා මේ සුළු ප්‍රමාණයක් මේ පරිහරණය කරන රටවල් නෙවෙයි. අද තියෙන ලෝකේ රටවල් වල ජනතාව ගෝලීය වෙළඳපොළක් මේක තියෙන්නේ. ගෝලීය වෙළඳපොළක්. නිෂ්පාදනය ගෝලීය වෙලා තියෙන්නේ. එතකොට මේ தත්ත්වය තුළ දේශපාලන ආකෘතිය විතරක් ජාතික වෙලා තියෙනවා. එතකොට මේ ගෝලීය වෙච්ච නිෂ්පාදන ආකෘතිය නැවත වතාවක් ආර්ථිකමය වශයෙන් ගෝලීය නිෂ්පාදන ආකෘතිය කියන්නේ ගෝලීය නිෂ්පාදනය කියන එක ජාතික කරන්න බෑ ආපහු. ඒක ආකෘතිය දේශපාලන ආකෘතිය ඒක මත පිහිටලා තියෙන දේශපාලන ආකෘතිය ජාතිකයි තමයි. නමුත් මේ ගෝලීය නිෂ්පාදනය කියන එක මේ කර්මා තමන්ම සුළු දෙයක ප්‍රමාණයක් කොටස් තව රටක නිෂ්පාදනය කරනවා. ඒතකොට මිනිසුන්ගේ පාරිභෝජනයට අවශ්‍ය කරන බඩු භාණ්ඩ අද ලෝකමය ක්‍රමයක් හැටියට නිෂ්පාදනය කරන්නේ ගෝලීයව. මේක නැවත වතාවක් ජාතික කරන්න බෑ මොනම තත්ත්වයක් තුලවත්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඉතින් මේ අපි ඉගෙන ගත්ත දේවල් සයන්ස් ඔක්කොම වරදින්න ඕන. එතකොට මේක තුල මතු කරන ගැඹුරුම අර්බුදය මේ ගෝලීය අර්බුදය තුල ඇති කරන දේශපාලන වශයෙන් ඇති කරන ගැඹුරුම අර්බුදය තමයි මෙතෙක් ඒ ගෝලීය නිෂ්පාදනයේ දේශපාලන ආධිපත්‍ය දරපු කොටස අතින් ඒක ගිලිලා යෑමේ අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. හරිද? ආන්නේ අර්බුදය තීව්‍ර කිරීම ඒක පුපුරා යෑම මට නම් පේන්නේ කිසිම වරදක් නැහැ. ඒක ලෝකේ කම්කරුපන්තියට විශාල ඉඩකඩක්. ඒක ලෝක සිවිල් යුද්ධයක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට බටහිර රටවල් වල රටවල් ගණනාවක් ඇති වෙන්නා වූ සිවිල් යුද්ධයකින් කෙලවර වෙන්නත් පුළුවන්. ඒකට මේ සිවිල් යුද්ධයේ ඒ තත්ත්වයට පුපුරලා යෑම අනිවාර්යයෙන්ම ලෝකේ කම්කරුපන්ති ව්‍යාපාරයේ විශාල ජයග්‍රහණයක් ඒක. අනිවාර්යෙන් මේ කම්කරුපන්ති ව්‍යාපාරය විශාල ජයග්‍රහණයක්. ඒගොල්ලන්ට හොඳ උපක්‍රම මේ. අපේ පැහැදිලි කිරීම මේකයි මම කියන්න උත්සාහ කරන්නේ ඒක නැත්තම් මේ මට මේ රුසියාව වෙනුවෙන් මම පෙනී ඉන්නවා මම ගිහලා සොල්දාදුවෙක් කියලා රුසියාව වෙනුවෙන් ෆයිට් කරනවා නෙහි අනිවාර්යෙන් මේ ඒ වගේ මෝඩ තකතිරු අදහසක් නෙමෙයි මම කියන්නේ මට එහෙම මේ දෙයක් වෙන්නේ මම පෙන්වන්නේ මේ අද මතුවෙමින් යන తත්වය මේකයි හැබැයි එතනදී අපි අධිරාජ්‍යවාදීන් මේ ගොන්නට මෙතෙක් ලෝකේ අපි දන්නවනේ අධිරාජ්‍යවාදීන් කියන්නේ කවුද කියන්නේ. ආන්නේ ඒ කොටසේට වාසිසහගත වෙන කිසිම දෙයක් අපි නොකළ යුතුයි. කිසිම දෙයක්. අනිවාර්යෙන්. ඕකයි අපි හිතේ තියාගෙන ඉන්න සහ අපේ ක්‍රියාවලින් තුල සෑම දෙයක්ම පිළිඹු වෙන්න ඕනේ ඒකයි. ඔය ඉතින් ප්‍රාග්ධනෙත් ඒකයි මාක්ස්වාදෙත් ඒක තමයි. ඒකට අපිට එකක වෙන්න පුළුවන්. එතන ප්‍රශ්නයක් නැහැ. අපි නම් දේශන අපි අවසන් කරමුනේ. අද දවසේ මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදියට කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය දියුණු විලුම් පිළිබඳ කතා බහක් කියන ඒ සාකච්ඡා මාලාවද අපි කරා. අපි අද නවීන පරිච්ඡේදයේ යොදවන ලද ප්‍රාග්ධනයේ සමස්ත පිරිවැටු චක්‍ර කියන කොටස තමයි අද අපි කරේ. ඉතින් මේ දේශයට සහභාගී වෙච්ච සියලුම සහෝදර සහෝදරියන්ටත් අපි YouTube දෙක හරහා ඒ වගේම Facebook එක කරලා සජීවී සම්බන්ධ සියලුම සහෝදර සහෝදරියන්ට මේක නැවත නැවත බලන සහෝදරියන්ටත් අපි කියන මේක දිගටම බලන්න. මේ ප්‍රාග්ධනය කියන දේ එකපාරට කෙනෙක්ට ඔලුවට යන්න මේක ඉතාම රළු සහ මිහිරි දෙයක් නෙමෙයි ඉතාම රළු දෙයක් අර ඉංග්‍රීසි සහෝදරයා කිව්ව විදියට. ඉතින් මාක්ස් සහෝදරයා පෙරවදනේ තියෙන මේ ප්‍රාග්ධනය කියවන එක මේක අවබෝධ කරගන්න ඉතාම අමාරු කාර්යයක්. මේක ඉතාම රළු කටුක දෙයක් බව අර කාන්තාරයක ගමන් කරන වගේ දෙයක් බව. ඉතින් ඒකින්ද නැවත නැවත මේ වීඩියෝ බලලා නැවත නැවත මේ ඉංග්‍රීසි පරිවර්තන තියෙනවා සිංහල පරිවර්තන මේ අධ්‍යයනය කරලා ප්‍රශ්න තියෙනවා නම් සහෝදරවරු නැවත වතාවක් අනිත් සහෝදරයාට හරි මාක්ස්වාද විශ්වවිද්‍යාල සම්මේලන වල හරි දාලා ප්‍රශ්න අහලා මේ පිළිබඳව අපි විග්‍රහයක් ගමු. මේක අවුරුද්දකින් දෙකකින් කරන්න බෑ කියලා අපි කොහොමත්ම දන්නවා. ඒක නිසා මේක දීර්ඝ කාලින අධ්‍යාපන වැඩමුළුවක් අධ්‍යාපන සාකච්ඡා වැඩපිළිවෙලක්. ඉතින් මේක නැවත නැවත බලන්න සහෝදරුන්ට අපි අවකාශය හදලා දීලා තියෙනවා. ඉතින් හැමදාම වගේ මදත් මේ දේශනේ ඊටාම අලංකාරව ඊටාම රසවත් ආකාරයෙන් කරපු මාක්ස්වාද විශ්වවිද්‍යාල නියෝජනය කරපු අනිල් රාජකන්න සහෝදරයාට ඒ වගේම මේ දේශන හැම දෙයකටම සහයෝගය දෙන මාක්ස්වාද විශ්වවිද්‍යාලයේ
නිමල් චන්ද්‍රසිරි සහෝදරයාට සියලුම සහෝදර සහෝදරියන්ට මාක්ස්වාදී විශ්වවිද්‍යාල විදිහට අපගේ ස්තුතිය පුද කරනවා. සියලුම සහෝදර සහෝදරයන්ට සුබ රාත්‍රියක් වේවා. ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ජය වේවා.